තමයි දිලිත් ජයවීර තමයි ලංකාවේ දෙන්න නෙමෙයි. ලංකාවේ නෙමෙයි. වෙන රටක තුන දෙයක් මම මේ කිව්වේ. මේ ෆිල්ම් එක සෑහෙන වෙනස් වුණා අපි දන්න තරම්. මොකද ඕකේ මුලින්ම රංගපාන්න හිටියේ විජේ සේතුපති. ඒක විජේ සේතුපති රංගපාන්න දෙද්දී විජේ සේතුපතිට මේක රංගපාන්න දෙන්නේ නැහැ. ඉන්දියාවේ මිනිස්සු මේ වෙනම කැම්පේන් එකක් ගෙනිනවා මේ ෆිල්ම් එක 800 කියන එක සේතුපති රංගපෑවොත් එහම එයාගේ දුව පව වෙනම කැම්පේන් එකක් කරගෙන යනවා. මෙයාට කෝටි 200ක මුදලක් ඒකෙන් ඉන්දියාව සිනමා ශාස්ත්‍රය මෙයාට හම්බෙලා තියෙනවා. දැන් මෙයා ගාව ලොකු කෝටි අට වෙනවට මතකද මේ සනී ඩියොල්ව? මතකයි. අපි අර ගියේ හැබැයි ටිකක් නෙමෙයි. සනී මාම නේද? බාරගේ මොනවද විකුණන්නේ? චොකලට් අනම්ම නෙමෙයි. අරක්කුල විකුණන්නේ. හේතුවක් දීලා තිබුණා නොවැළක්විය හේතුවක් මත එයාට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නොවැළක්විය හැකි හේතුවක් මත. වැළක්විය නොහැකි. ඔය මොකක් හරි something else. Yes! A lion is always a lion! There are so many jackals and other animals in the forest, but there will be only one lion. And even if it is single, it will be the king of jungle. යක් ඉනායන කතාවකුත් එක්ක තමයි අපි අද වැඩි පටන් ගන්නෙ. අපිත් එක්ක එකතු වෙනවාද රවි විජේ. අයිබෝන් රවි විජේ. අයිබෝන්. ඉතින් අපිත් එක්ක මේ වැඩේ අපි ඉස්සරහට කරන් යන්නේ හංසකත් එක්ක. හංසක සහ රවිහාර තමයි මේ වැඩේ ඉස්සරහට කරන් යන්නේ හැල්කන්ස්. ඉතින් අපි පොඩක් වෙනස් කන්සෙප්ට් එකකට මේ වැඩේ දුවන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද හිතන්නේ හංසක වැඩේ ගැන? අපි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ මේ කලින් පෙන්වුවා වගේ මේක තමයි අපේ ටොපික් එක විදියට ආවේ. ඉන්දියාවේ සිනමාව සහ ඒ සිනමා නළුවන් ලංකාවේ තියෙන දේශපාලනය කෙරෙහි කොහොමද බලපෑමකට ලක් වුණේ කියන එක. ඉතින් දුරාජ් ඔයාලට මොකද හිතෙන්නේ ලංකාවේ සිනමාව සහ ඉන්දියාවේ සිනමාව ගැන? ඇත්තටම මේ ලංකාවේ ගොඩක් දේවල් අපි බැලුවොත් එහෙම ආభాෂය විල තියෙන්නේ ඉන්දියාවේ. එතකොට අපේ ඉතිහාසය පටන් ගන්න තැනයි කියලා කියන තැන ඉඳන්ම අපි ඉන්දියාවේ දේවල් අපිට ඇබ්සෝබ් කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම දැන් එහෙම නැත්තම් විජේ මෙච්චර ලොකු ටෝක් එකක් දෙන්න විදියකුත් නැහැ. දෙන්න විදියක් නැහැ නේ. අපි බැලුවොත් එහෙම මේ විජේ කියන්නේ කවුද කියලා බැලුවොත් එහෙම මෙයාගේ හැමෝම කියන තලපති විජේ කියලා. දැන් පොඩි අපේ ලංකාවේ පොඩි අයට ගහලා තියෙන පොඩි කාඩ් එකක් තලපත් විජේ කියලා නේ. තලපත් විජේ. විජේ සිනමාවේ ඔය ප්‍රලීය කරන්න කලින් මේ ලංකාව ගැන කියවෙච්ච ගොඩක් තැන් තියෙනවා සිනමාව ගැන. අපි බැලුවහම නන්ද කියලා ෆිල්ම් එකක් ආවා 2001 දී. ඒ වගේම තෙනාලි කියලා ෆිල්ම් එකක් ආවා 2000 දී. ඔය ෆිල්ම්ස් දෙකේදීම කතා වුණේ ලංකාවේ දේශපාලනය සහ ඔය උතුරේ තිබුණු යුද්ධය සම්බන්ධ දේවල් තමයි. ඔය ඊට අමතරව පහුකාලීනව සෑහෙන ලොකු කතාවක් ආවා මෙන්න මේ ෆිල්ම් එක. කන්නතිල් මුතමිට්ට කියන එක. ඔක 2002 දී තමයි තිරගත වෙන්නේ. ඒකේ තියෙන්නේ ලංකාවේ යුද්ධ විවේචනය කරනවා. ඒක මේ දෙමළ ගෑනු ළමෙක් වටා ගෙතිච්ච කතාවක්. ඒ ළමයා ලංකාවේ යුද්ධයට මැදි වෙලා ඉඳලා ඊට පස්සේ ඉන්දියාවේ දෙමව්පියෝ දෙන්නෙක් යාව හදාගන්න අරගෙන ওই වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඉතින් මේක තමයි සෑහෙන විදිහට මේ ලංකාවේ යුද්ධය ඉන්දියාවේ සිනමාවේ විවේචනය කරන්න ගත්ත පළවෙනි උත්සාහය කියලා මම දකින්නේ මේ ෆිල්ම් එක. ඊට අමතරව තව තිබිලා තියෙනවා මේ ෆිල්ම් එක උචිතනායි මුරන්තා. ඕක 2011 දී දිරගත වෙච්ච. මේක සම්පූර්ණයෙන්ම ફોකස් කරලා තියෙන්නේ LDT ත්‍රස්තවාදය ගැන. අපි දැක්ක මේ ඇඳුම් පවා තනි කරම මේ දෙමළ කොටි කාන්තාවන්ගේ දේවල් යන්නේ නේ. ඒ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ මේ මඩ කලප හිටපු ගැහණු දරුවෙක් එයා ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ඒ දේවල් එක්ක මේ යුද්ධය කොහොමද මේක මේ උතුරු ඉන්දියාවේ මේ ලංකාවේ උතුරේ ඉන්න මිනිස්සුන්ට කොහොමද බලපෑවේ කියන එකත් එක්ක තමයි මේ චිත්‍රපටිය රචනා වෙලා තියෙන්නේ, තිරගත වෙලා තියෙන්නේ. ඊට අමතරව ආයිළඟට එනවා සිවප්පු කියලා කතාවක්. මේ දකින්න මූවි එක. මේක 2015 තිරගත වෙලා තියෙන්නේ. මේක තියෙන්නේ ලංකාවේ උතුර හිටපු දෙමළ තරුණයෝ මෙයාලා මේ පැනලා යනවා මේ යුද්ධයත් එක්ක ඉන්දියාවට ගිහිල්ලා ඒ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩ කරනවා. ඒ වැඩ කරනකොට එයාලට ආපු එක වෙලා තියෙන සමාජයේ යාලට මුහුණ දෙන ගැටලු ඒ දේවල් එක තමයි මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම මේ අන්තර්ගත වෙලා තියෙන ඒ දේවලුත් එක්ක.
ඊට අමතරව තම ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා ලස්සන ෆිල්ම් එකක් ෆනි බෝයි කියන. මේක අර අපි මේ දැන් ලංකාවේ ගොඩක් ඔය මිනිස්සු කතා බහ වෙන සමලිංගිකත්වයක් මේකට ප්‍රධාන දෙයක් වෙලා දිනවා. සහ මේකෙත් සෑහෙන්න ලංකාවේ තියෙන යුද්ධය විවේචනය කරනවා. එතකොට මේ ෆනි බෝයි කියන එක 1980 තමා මේක ලියලා තියෙන්නේ ශ්‍යාම් සෙල්වදොරේ කියන රචකයා. එයාගේ ඒ ග්‍රන්ථයෙන් ආශ්‍රිතව තමයි මේ මූවී එක රිලීස් වෙලා තියෙන්නේ. එතකොට ඊට අමතරව ඔහොම දිගටම යනකොට ටෙරරිස්ට් 1997 රිලීස් වෙනවා, සයනයිඩ් 2006, කුඩුපාතිකයි 2007 සහ මේ මැඩ්‍රාස් කැෆේ කියන ෆිල්ම් එක 2013. මේ ෆිල්ම්ස් ටිකේම මූලික දේ වෙලා තියෙන්නේ රජීව් ගාන්ධි ලංකාවට ආපු එක සහ ඒ රජීව් ගාන්ධිට වෙච්ච සිද්ධිය, ඒකත් එක්ක ලංකාවේ දේශපාලනය කොහොමද කැරකුණේ කියන එක, ඉන්දියාවෙන් කොහොමද ලංකාවට බලපෑම් එල්ලුනේ කියන එක සහ මේ LTT ත්‍රස්තවාදය ගැන මේ දේවල් තමයි මේ චිත්‍රපටි වලින් කතා බහ කරලා තියෙන්නේ ඉන්දියාවේ සිනමාවේ. ඒවට මේ මොකක් හරි මතක් වුණාද රජීව් ගාන්ධි කියනකොට? ඔව් රජීව් ගාන්ධි කියදී මතක් වුණා. මොකද මේ ළඟදී තමයි මම හිතන්නේ ජාතික වීරයෙක් විදිහට දාන්න පුළුවන් කෙනෙක්. මේ බොහොම මෑතකදී තමයි යා නිදහස ලැබුවේ. මොකද රජීව් ගාන්ධි ලංකාවට එනවා යම් කිසි ඩිස්කෂන්ස් වගේකට අපි ඒක ඉස්සරහට කතා කරනවා. එතකොට එතනදී අපේ නේවි එකේ අපිට කියන්න පුළුවන් නේද විජේමුනි විජිත රෝහණද සිල්වා අපිට කියන්න පුළුවන් එයා රණ විරුවෙක් කියලා කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒ වෙලේ තිබුණු දේශපාලන යම් කිසි පෙරලියක් වෙන්න තිබුණ තැනකදී යා මං හිතන්නේ මැදිහත් වෙලා ලොකු වගකීමක් එතනදී ඉටු කළා කියලා ඒක ප්ලස් ඇන් මයිනස් දෙකටම වෙන්න පුළුවන්. නමුත් මේ මොකක් හරි ස්ටෙප් එකක් මම හිතන්නේ ඒක කිසිම රටක ඒ වගේ ඩිසිෂන් එකක් අපි දන්නේ නැහැ වෙලාවේ යාගේ මොකක් හරි යා මොකක්ද යාගේ ආකල්පය කියලා අපි දන්නේ. නමුත් මම හිතන්නේ ලෝකෙ කිසිම තැනක ඒක වෙලා නැහැ. වෙනත් රාජ්‍ය නායකයෙක් ආපුවාම එහෙම පහර දීමක් ඒ කියන්නේ ලංකාවේ තමයි ෆස්ට් ටයිම් උනේ. ලංකාව ඒ වගේ වැඩවල ගොඩක් ප්‍රසිද්ධයි. සහ මම හිතන්නේ ලෝකේ පළවෙනි ප්ලේන් හයිජැක් එක කරන්නේ ලංකාවේ කියන්නේ. ලංකාවේ ඒ වගේ ඉතින් අර ගට පැත්තෙන් බැලුවොත් එම ඇත්තටම සුපිරි කොල්ලෝ ඉන්න රටක් තමයි ලංකාව කියන පිස්සරට. එතකොට මේ තව තියෙනවා චෙක්ත චිවන්තම් වානම් කියලා 2010 දී මූවී එක රිලීස් වෙනවා. ඒකේ තියෙන්නේ ඔය සහෝදරයෝ දෙන්නෙක්ගේ මේ සහෝදරයෝ තුන් දෙනෙක්ගේ මේ බලාරගලයක්. ඒකත් ඔය ලංකාවේ තියෙන දේශපාලන ඒකත් එක්ක තමයි මේ බේස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ යනවා මේ දකින්න කියන එක. එයාලා පොඩ්ඩක් දෙන්න බලනවා එයාලගේ සිනමාව හරහා. මේ එතකොට තව කියන්න ඕනේ අපි මෙන්න මේ මූවී එක අපේ මේ මුත්තයියා මුරලිදරන්ගේ 800 මූවී එක. මේකෙත් මේ එයා බේස් කරලා තියෙන කඩු 800 ගත්ත එක. හැබැයි ඒකෙදි අපි කියන්නේ ෆිල්ම් එකේ නමට බේස් කරලා තියෙන්නේ 800 කියලා එක. 800 කියන එක. ඒකෙදිත් අපි දකිනවා එයා පෙන්වලා දින්න හදනවා එයා පොඩි කාලේදී අත්විඳපු දුක්ඛිත ජීවිතය. එතකොට දෙමළ මිනිස්සුන්ට උතුරේදී වෙච්ච කෙනෙහිලිකම් වගේ දේවල් සිංහල මිනිස්සු කොහොමද එයාලට සැලකුවේ කියන දේවලු ඒ කියන්නේ මේ විදිහට ඔප් අවුට් කරලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඕක බලපු නැති කෙනෙකුට මේක ඔළුවට ගන්න පුළුවන්. ඔයාලා පොඩි කාලේ බලන්නේ පුංචි සුරංගනාවි කියලා ෆිල්ම් එක. පුංචි සුරංගනාවිගේ එකේ පුංචි සුරංගනාවි කියන ගර්ල්ගේ තාත්තා නැති වෙනවනේ පොඩි කලබලයකින්. අන්නේ ස්ටෝරිය තමයි මේකේ තියෙන්නේ මුල්තයා මුරලිදරන්ගේ ක්‍රිකට් ජීවිතේ මැදහරිය. ඒ කියන්නේ පටන් ගන්නටි පොඩි කාලේ ඉඳන් මෙයා මේ වැඩෙක් වෙන තරම් නිකන් අර වගේ කතාවම තමයි යන්නේ. කියන්නේ තනිකර තියෙන කෝලහල අනම්මනන් ටික. හැබැයි ඇස්සේ අර්ජුන රණතුංග මේ හැම වෙලාවෙම දෙමළ කට්ටියට මේ ෆයිට් එකක් යන වෙලාවට මෙයාව සේව් කරනවා. ඒ වගේ වැඩ ටිකත් හොඳ දේවල් ටිකක් තියෙනවා. නමුත් ඕවරෝල් යන්නේ අරක. මේක අයියා මේක සමහරට මේක හිතලුවක් නෙමෙයි මෙයාගේ මේ ජීවිතේ බේස් කරගෙන මෙයා කරන්නේ. ඇත්තටම මේ වගේ දේවල් උතුරේදී වෙලා තියෙන්න පුළුවන්. මොකද මේ ෆිල්ම් එක සෑහෙන වෙනස් වුණා අපි දන්න තරම්. මොකද ඕකේ මුලින්ම රංගපාන්න හිටියේ විජේ සේතුපති. විජේ සේතුපති රංගපාන්න දෙද්දී විජේ සේතුපතිට මේක රංගපාන්න දෙන්නේ නැහැ. ඉන්දියාවේ මිනිස්සු මේ වෙනම කැම්පේන් එකක් ගෙනිනවා. මේ ෆිල්ම් එක 800 කියන එක සේතුපති රංගපෑවොත් එයාගේ දුව පව රේට් කරනවා කියලා වෙනම කැම්පේන් එකක් අරන් යනවා. ඒ නිසා තමයි මෙයා පව මෙතනින් අයින් වෙන්නේ මේක රංගපාන්න එක. එතකොට අපිට හිතන්න බෑ අධ්‍යක්ෂක හෝ තිරරචකයා හෝ කතාව මැද්දේදී වෙනස් කරේ නැහැ කියලා. මේක බොහෝ විට වෙනස් වෙච්ච කතාවක් මේ යන්නේ. විජේ සේතුපතිගේ කතාව එනකොට මේ මට මතකද දුලාත් මේ ඕවගේ වැඩක් වුණා ශාරුක් ખાන්. ශාරුක් ખાන්ට නම් මම හිතන්නේ ලංකාවට එද්දි නේද? ලංකාවට එන්න යාට ඉන්විටේෂන් දීලා තියෙනකොට නේ. යස්. මොකද්ද ඕපන් කරේ? ජෝන් ක්‍රිස්ලාගේ City of Dreams කියන මේ කැෂිනෝ එක. ඒකේ ඕපනින් එකට ශාරුක් ખાන්ට එන්න කියලා තිබ්බා ලංකාවට. එතකොට එයා ඒකට හේතුවක් දීලා තිබුණා නොවැළක්විය හේතුවක් මත එයාට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් නොවැළක්විය හැකි හේතුවක් මත.
වැලක් කියන හැකි ඔන්න එකක් හරි something else මොකද යාට එන්නේ නැහැ කියලා මං හිතන්නේ ඒක මේ ගොඩක්ම ඕකේ එන්නේ නැත්තේ දකුණු ඉන්දියාවේ මේ ප්‍රෙෂර් එක තියෙනවා ලංකාවට මේ සිනමා නළුව එනවට යාලා කැමති නැහැ සහ මේ ශාරුක් ඛාන්ගේ මේ ප්‍රසිද්ධ කතාවක් තියෙන කියන්නේ ඒක මේ ඩිරෙක්ටර් කෙනෙක්ම කියපු කතාවක් මම එයාගේ නම කියන්නේ ඒක එතිකල් නැති නිසා මොකද ශාරුක් ඛාන් යම් කිසි කාලයක් ඉන්ඩස්ට්‍රි එකේදී මම කියන්නේ ෆේල් වුණා කියලා. නමුත් එයා බ්ලොක්බස්ටර් එකක් එයාගේ කියන්නේ එයා පාර හිට් එකක් උන්නේ නැහැ. එයා හොල්මනක් විදිහට රංගපානවා. එයා අර මිටි කෙනෙක් විදිහට රංගපානවා. පොඩි ඒක එයා මේ ඒ කාලය ඇතුළතදී ආපු එකම හොඳ ෆිල්ම් එක තමයි එයා සක්සස් වුණ මේ රබ්නේ බනදි ජෝඩි. එතකොට මෙයා ඉල්ලලා තිබුණ අන්දි වුණ මේ එයාට ඕන පොඩි වෙනස් දේවල් ටිකක් කියන්නේ. මොකද ඇක්ෂන් හීරෝ කෙනෙක් විදිහට ශාරුක් ඛාන් ලොකුවට රංගපාලා නැහැ නේ කලින්. හැබැයි මේ ඊට පස්සේ එයා චෙන්නයි එක්ස්ප්‍රස් එකේ රංගපානවා. චෙන්නයි එක්ස්ප්‍රස් එකේ රංගපාලා ඉවරලා ඊට පස්සේ එයා ජවාන් වගේ ෆිල්ම්ස් වලට එනවා. ඒ හරහා විශේෂම චෙන්නයි එක්ස්ප්‍රස් එක හරහා මෙයා මේ ටැමිල් ක්‍රවුඩ් එක, ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ ක්‍රවුඩ් එක, ඒ කියන්නේ කොලිවුඩ් කියන මාකට් එක මේ එයා ටිකක් එයාට අප්‍රෝච් කරගන්නවා. ඒ කියන්නේ එයාට ඉන්නවා ඒකේ ෆෑන් බේස් එකක්. ගොඩක් ඔය මේ මම හිතන්නේ ලංකාවට එන්නේ නැතිවීමේ බලපෑමෙත් ලොකු හේතුවක් වෙන්න ඕනේ මේ චෙන්නයි එක්ස්ප්‍රස් මූවි එක. මොකද ඒකෙන් එයා සවුත් ඉන්දියන් වල තියෙන ක්‍රවුඩ් එක එයා ගොඩක් අල්ල ගන්නවා. ඒක ටච් කරනවා. අනිවාර්යයෙන්. එයා දන්නවා අනිවාර්යෙන් එයා ලංකාවට එන එකට මේ දකුණු ඉන්දියාවේ රසිකයෝ කැමති වෙන්නේ නැහැ කියලා. මොකද අපි ජවාන් ෆිල්ම් එක වුණත් ඒ විදිහටම ඩබ් කරලා වෙනම සමහරක් සින්දු වල ෂූටින් එක පාව වෙනස් කරලා තියෙනවා ටැමිල් වලින් යන විදිහට. ඒ කියන්නේ ඒක ඉන්දියාවේ දැන් භාෂා ගානක් තියෙනවනේ. එතකොට ඒගොල්ලෝ හින්දි එක රිලීස් කරනකොට ඒකම ටැමිල් එකත් රිලීස් කරනවා. ටැමිල් එක රිලීස් කරද්දී ඒ ටැමිල් එකේ සමහරක් සින්දු අපිට පේනවා. විශේෂම මට සින්දුවේ නම් මතක නැහැ. රතු පාට ෂර්ට් එකක් ගෙනන නටන මේ වීඩියෝ එකක් තියෙනවා. ඒකේ හින්දි සින්දුවේ ඩාන්ස් එක වෙනයි. ටැමිල් එකේ ඩාන්ස් එක වෙනයි. ඒ කියන්නේ එච්චර කැපකිරීමක් කරනවා මේගොල්ලෝ ටැමිල් මාකට් එක, ටැමිල් ක්‍රවුඩ් එක, ටැමිල් ෆෑන් බේස් එක කියන්නේ දකුණු ඉන්දියාවේ තියාගන්න. ඔය කියන්නේ මේ ලොකු ආදායමක් ලැබෙනවා මේ දකුණු ඉන්දියාවේ තියෙන මේ ෆෑන් බේස් එකේ. කියන්නේ දකුණු ඉන්දියාව කියලා ගත්තොත් ඒකේ තමිල්නාඩුවේ. ඔකේ දකුණු ඉන්දියාවේ ඇතුළේ පොඩි පොඩි කේස් ටිකක් තියෙනවනේ. ඒකට කේරළේ වෙනම එහෙම යන ටිකක් තියෙනවා. තමිල්නාඩුව කියලා අපි ගත්තොත් එහෙනම් තමිල්නාඩු ෆෑන් බේස් එක සතුටු කරන්න මේගොල්ලෝ සෑහෙන කට්ටක් කනවා මං හිතන්නේ ඉන්දියානු නළුවෝ ටික. ඔව් වෙන්න ඕනේ. ඉතින් මොකද මේ දකුණු ඉන්දියාවෙන් බලාගෙන ඉන්න මූවි එකක් කොහෙද රිලීස් වෙන්නේ කියලා ඉල්ලලා මේ ෆිල්ම් හෝල් පුරවන්න. Yes. කොපි රයිට්ස් වැඩි මේ කොපි සවුට් වෙලා ඔය බලනකින් මේ සිනමා ඉන්ඩස්ට්‍රි එකට යාලට ආදායමක් ඉන්නේ නැහැ. මේ අපි ගිහිල්ලා තියේටර් එකට ගිහිල්ලා මූවි එකක් බැලුවොත් තමයි මේ මූවි එක සක්සස් වෙන්නේ. ඒකට සවුත් ඉන්දියන් වල ඉන්න ඒ රසිකයෝ යාලා බලාගෙන ඉන්නවා මූවි එකක් රිලීස් වෙනකන් කොයි වෙලාවෙද තියේටර් එකට ගිහිල්ලා අපි මේක බලන්න කියලා. ඒක ලොකු හයියක් මේ ඇක්ටර්ස්ලට. ඒක අපිට ඉතින් එහෙම මොකක් කියන්නත් බෑ. ඒ වගේම කියන්න ඕනේ මේ 2024 දී රිලීස් වෙනවා බගීරා කියන මූවි එකක්. මේ මූවි එක සම්පූර්ණයෙන්ම අර සුපර්මෑන්, ස්පයිඩර්මෑන්ස් වගේ අර ටිකක් මාවලස් ඒ ටයිප් එකේ තියෙන සුපර් හීරෝ එකක් තමයි මේකේ මේ බේස් වෙලා තියෙන කැරක්ටර් එක. පොඩි ළමයි මේ කැරක්ටර් එකට ආසයි. ඒ දේවලුත් මේ මූවි එක ඇතුළේම පෙන්නනවා. ඒ කියන්නේ මේ පොඩි ළමයිනුත් ඒ මූවි එකට ටච් කරන්න හදලා තියෙන්නේ. පින්ක් පැන්තර් බ්ලැක් පැන්තර් වගේ කොස්ටියුම් එකක් අඟපාන. කොස්ටියුම් එකක් දාලා තමයි මලයාලම් නේ. මලයාලම්. එතකොට මේ මූවි එකේදී අන්තිම වෙනකොට කියනවා මේ අවයව ජාවාරම්කාරයෝ වගේ සිද්ධියක් මේ වහල්ලු විදිහට ඉන්දියාවේ මිනිස්සු පිට රටවල් වලට පාටනවා. ඕ වගේ කතාවක් ඔය මිනිස්සු බේර ගන්න කන්සෙප්ට් එකක් තමයි අන්තිම ෆයිට් එක විදිහට තියෙන්නේ. ඉතින් බලාගෙන යනකොට මේ මිනිස්සු ඔක්කොම පටවන්නේ ලංකාව. මේ පොඩි ළමයිනුයි ඔක්කොම තියාගෙන මෙයාලා මේ කතාවක් ගොඩ නගනවා මේ සුපර් හීරෝ කෙනෙක් ඉන්නවා කියලා. ඒ අස්සෙන් පොඩි මැසේජ් එකක් දෙනවා මේ බලන මිනිස්සුන්ට. මෙන්න මේ වගේ දෙයක් තමයි ලංකාව කියන්නේ. මේ මිනිස්සු මේ දුක් ඉඳලා මෙව්ව කරලා ඉන්න මේ දුක් විඳින මිනිස්සුන්ව මෙයාලා මේ උස්සන් ගිහලා ලංකාවට පටවනවා මේ අවයව ජාවාරම් වලට සහ මේ වහල් වෙල්ලා. ඉතින් එහෙම තැන නෙමෙයි ලංකාව කියන්නේ. මොකටද අපිට එපා? yes එතකොට මම කොච්චි ගණන් පුරවල මිනිස්සු මේක ගේන්න එපා. ඒතර මෙහෙන් ගියපු කට්ටිය ගැන කතා කරන තව ෆිල්ම් එකක් තමයි මෙන්න මේ ෆිල්ම් එක. මේක ළඟදී රිලීස් වුණේ. අපි දන්න සනීඩියෝ තමයි රංගපාන්නේ. මේක ජාට් ෆිල්ම් එක. එතකොට මේකෙදි වෙන්නේ මේ ඒ මිනිස්සයාගේ නම ඒ කියන්නේ ලංකාවේ අපේ කවුද මේ ආමි එක යනවා යුද්ධ වුණාන් පස්සේ බිම්බෝම ඉවත් කරන්න. එතකොට එතන ඉන්නවා රණතුංගා කියලා කෙනෙක්. රණතුංගා කියලා ටැමිල් යාපනයේ බෝයි කෙනෙක්. එයාගේ සහෝදරයෝ 4 දෙනෙකුත් යනවා හමුදාවට උදව් කරන්න. ඒගොල්ලෝ මේගොල්ලන් හම්බ වෙනවා ලොකු රත්තරන් ගොඩක්. අංගල දෙවිච්ච. ඉතින් මේගොල්ලෝ ඒක අරගෙන ඉන්දියාවට යනවා. එහෙ කියලා වෙනවා මේගොල්ලෝ වෙනම ප්‍රාන්තයක් රජ කරනවා. ඒ වගේ නිකන් අමුතු කතාවක් එකේ තියෙන. ඉතින් ඒක මේ
මෙයා තමයි ඇවිල්ලා පස්සේ වැඩි බැලන්ස් කරන්නේ. ඉන්දියන් කෙනෙක්. ඒතකොට ඉන්දියන් කෙනෙක් ඇවිල්ලා ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා මේ විලන් කෙනෙක්ව ලංකාවෙන් එහෙට ගියපු විලන් කෙනෙක්ව පරාද කරන කතාවක් තමයි මේ ජාට් එකේ තියෙන්නේ. ඒක ඉන්දියාවේ සුපිරි හීරෝ සහ වීරයෝ සහ ලංකාවේ ඉන්න දුෂ්ටයෝ වගේ පොඩි ලංකාවෙන් එහෙට ගිය දුෂ්ටයෝ වගේ පොඩි මේ හීනි මැසේජ් එකක් දෙන මේ ෆිල්ම් එකක් තමයි මේ ජාට් කෙනාට මතකද මේ සනී ඩියොල් මතකයි පෙර ගියේ හැබැයි හිටපු කෙනා නෙමෙයි සනීමාව නේද මේක ටිකක් ලස්සන ෆිල්ම් එකක් ෆැමිලි එකක් ගැන කතා කරන්නේ ටුවරිස්ට් ෆැමිලි කියලා මේක මේ ලංකාවෙන් හොරින් ඉන්දියාවට පිටුවහල් වෙන පවුලක් බෝට්ටුවෙන් යන්නේ එතකොට ඔයාලට මේ මෙතන ඉන්න බල්ලා පේනවා ඇති මේගොල්ලෝ ඉන්දියාවට ගියායින් පස්සේ මේ පවුල අහු වෙනවා ඉන්දියාවේ පොලිසියට ඉන්දියාවේ පොලිසියට අහු වුණාට පස්සේ මේ පොඩි ළමයා කියනවා අපි ලංකාවට යන්නම් ආපහු මේ බල්ලව තියාගන්න කියලා ඉන්දියාවේ ඒ කියන්නේ මෙයාලා දැන් ඔය ලංකාවෙන් යන්නේ යුද්ධ කාලේ නෑ ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂියලි ඉකොනොමි ප්‍රශ්න ඒක නිසා එතකොට මේ පොඩි ළමයා කියන බල්ලවවත් තියාගන්න මේ එයාලගේ රටේ මොකද ලංකාවේ අපිට කන්නේ නෑ අපිට කන්න තියෙන තාත්තා කන්න තියෙන දේවල් ටික තමයි අපිට දෙන්නේ මෙයා හිටියොත් එහම අපිට කන්න තියෙන දේවල් ටික බල්ලට දෙන්න වෙනවා කියලා හරිද ඒ කියන්නේ ලංකාවේ ඒ වගේ තත්ත්වයක තියෙන කියලා ඉන්දියාවේ ෆිල්ම්ස් වල කතා වෙනවා මේක ලස්සන ෆිල්ම් එකක් ඇත්තටම මේක පවුලක තියෙන එකමුතුකම පිරින් තාත්තා කෙනෙක්ගේ තියෙන වටිනාකම ඒ වගේ දේවල් ගොඩාක් කතා වෙන ෆිල්ම් එකක් නමුත් පෙන්නන ASCII මේ ලංකාවට පොඩි කනේ පාරක් ගහගෙන යනකම් මෙහා ඩිංගලයක් ගහගෙන යනවා ඉතින් ඒක ලස්සන ෆිල්ම් එකක් හැබැයි ඒක කියන්න ඕන එතකොට මේ ෆිල්ම් එක මේක වෝටු අපි ශාරුක් ખાන් වෙනුවට ලංකාවට ආපු මේ රිතික්ගේ ෆිල්ම් එක ඉතින් මේකෙත් අර පුෂ්ප 2 එකේ වගේම තමයි අර සින්ඩිකේට් ප්‍රශ්නයක් තියෙන්නේ සින්ඩිකේට් කියන්නේ අපරාධකාරයෝ දැන් අපි හිතමුකෝ අපේ ලංකාවේ නම් ඒක පාතාලයක් එහෙම නැහැ නේද අපරාධකාරයෝ නැහැ නේද ලංකාවේ නෑ නේද අපි හිතමුකෝ මේ මැඩගස්කර් වල නැත්නම් මාලදිවයින් හරි කොහේ හරි ඉන්නවා කියලා. ඒතකොට මේ මැඩ අනුරාධපුරේ නෑනේ මොකක් හරි රටක නගරයක් තියෙනවා. එහෙ ඉන්න අපරාධකාරයා එක පළාත් තියෙනවා. ඒ කට්ටිය එකතු වෙලා සින්ඩිකේට් එකක් හදාගන්න. එතකොට දැන් මම කුඩු නම් බිස්නස් කරන්නේ මම කුඩු ටික කරන් යනවා රත්තරන් ටික කරන් යනවා. අපි ඒ කාඩ් එක ගහගන්නේ නැහැ. බොහොම සමගියෙන් අපේ වැඩ ටික කරන් යනවා. එතකොට මේ ෆස්ට් ටයිම් තමයි සින්ඩිකේට් එක ලංකාවත් කොටස්කාරයෙක් වෙන්නේ. මොකද දැන් අපි පුෂ්පයේ සින්ඩිකේට් තියෙන ප්‍රාන්ත වශයෙන්නේ. මේකේ සින්ඩිකේට් තියෙන රටවල් වශයෙන්. එතකොට ඕකේ ඇතුලේ තියෙනවා අපි දන්න අප්සෙට් කන්ට්‍රීස් මැලේසියා, බංග්ලාදේශ, පාකිස්තාන ඔය රටවල් තියෙනවා. හැබැයි දැන් මේකේ ලංකාවත් ඒ සින්ඩිකේට් පොයින්ට් එකක් වෙලා තියෙනවා කියන්නේ. දැන් පැහැදිලි කියනවා ලංකාවද මිද්දිනී කියලාද කියන්නේ? ලංකාවේ කෙනා මිද්දින ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හරි. එතකොට මේ ඒත් එක මෙලොත් මෙන්න මේක. මේක ටිකක් ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච ෆිල්ම් එකක් අපි මහෙන්ද්‍ර පෙරේරාව රඟපානවා. මේක ලංකාවේ තමයි ෂූට් කරලා තියෙන මලයාලම් ෆිල්ම් එකක් පැරඩයිස්. එතකොට මේකේ කතාව හොඳයි. නමුත් මේකේ ලංකාව ගැන මාර මේ නරක චිත්‍රයක් ඕනනම් කෙනෙකුට මවා ගන්න පුළුවන්. මම හිතන්නේ අධ්‍යක්ෂක අපේ කෙනෙක් නිසා එහෙම දෙයක් දුන්නා කියලා. නමුත් මේක මලයාලම් ෆිල්ම් එකක් නිසා අපි මේක ගැන කතා කරනවා. මේකෙදි මට දැනෙන දේ ඒ කියන්නේ ලංකාවේ ටුවරිසම් වලට අප්සෙට් වැඩක් මේක. ඒ කියන්නේ මලයාලම් කපල් එකක් එනවා ලංකාවට. ලංකාවේ හොටෙල් එකක නවතිනවා. ඒ හොටෙල් එකට හොරු පයින්නවා. හරිද? අරයාගේ ලැප් එකයි ෆෝන් එකයි හස්බන්ඩ්ගේ ඔක්කොම ටික අරන් යනවා. ඒ නිසා මේ මිනිස්සයා ජීවිතේ සෑහෙන්න ප්ලෑන් කරපො එයාගේ ජීවිතේ යා ඩ්‍රීම් ජොබ් එකක් විතර කරන් හිටපු ප්‍රොමෝෂන් එකක් එයාට කරගන්න බැරුව යන මට්ටමකටපත් වෙනවා. එතකොට ලංකාවේ පොලිසිය හදන්නේ කවුරු හරි අපරාධකාරයෙක්ව මේකට ගාවල පොලිසිය හොරා ඇල්ලුවා කියලා නම් බේර ගන්න මිසක් ඇත්ත අපරාධකාරයව හොයාගන්න නෙමෙයි. එතනදී වෙන පහර දීමකදී හෝ මොකක් හරි දෙයකදී ඔය සැකපිට අත්අඩංගුවට ගන්න පුද්ගලෙක් මැරෙනවත් එක්ක. ඉතින් ලංකාවේ ටුවරිසම් පණ ඇදලා ඒ කියන්නේ කොවිඩ් ආවා. ඒ වගේ දේවල් ලංකාවේ හැම වෙලාවම නැහැ. වෙලා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේකට අපිට මොකද කියන්න බෑ අපිට මොකද කියන්න බෑ එහෙම මොකද මේක ජස්ට් නිකම්ම නිකන් කලාකෘතියක් විතරයි නිකම්ම නිකන් නෙමෙයි මේක හොඳ කලාකෘතියක්. ඒ කියන්නේ මේ ට්‍රූ ස්ටෝරි එක බේස් වෙච්ච එකක් නෙමෙයි. එහෙම නෑ. කියලා නෑ. එහෙම වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් නේද නැත්තම්. එතකොට තව ෆිල්ම් එකක් තියෙනවා මේකට පස්සේ මම ප්ලේ කරන්න මෙන්න මේක. මේ ෆිල්ම් එක මේක සිංහම ගේම්. හරි මේකේ වෙන්නේ හරි ලස්සන කතාවක්. මෙයාගේ වයිෆ් රියැලිටි ෂෝ එකක් කරනවා රාමායනය ගැන. එතකොට ඒකෙදි වෙන දේම මෙයාගේ වෙනවා. මෙයාගේ වයිෆ් ලංකාවට පැහැරගෙන එනවා. මෙයා කලින් ෆිල්ම් එකක පරාද කරන දුෂ්ටයෙක්ගේ මුණුබුරේ. එතකොට එයා ලංකාවේ ඉන්නේ. මේකෙදි ලස්සන ෆිල්ම් එකක්. මේකේ අභිෂේක් ඉන්නවා. අක්ෂේ ඉන්නවා. ටයිගර් ෂරොෆ් ඉන්නවා. දීපිකා පදුකෝන් ඉන්නවා. මේ සෑහෙන ලොකු මූවි එකක්. නමුත් ඉතින් මේ ලංකාවේ ගෑනු හොරු ඉන්නවා. අර සීතව ලංකාවට උස්සන් ආවා කියන දේම තමයි ගේන්න නැවත නැවතත් මේගොල්ලෝ
කියන්නේ. හැබැයි මේකේ හොඳ දෙයක් තියෙනවා මේ මේ මූවී එකේදී මට මතක් වුණේ දැන් මේ ඊළඟ අවුරුද්ද රිලීස් වෙන්න තියෙනවනේ රාමායන. රාමායන මේ ඒක ඉන්නවා රන්බීර් කපූර් ඉන්නවා සයි පල්ලවි ඉන්නවා යස් රංගපානවා රාවණා විදියට මම දැන් ඒකත් ලොකු හිට් එකක් වෙයි සහ ඉතින් රාමායනේ කිව්වහම ඉතින් අපි දන්නවනේ ඒකේ සංහන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඉතින් බය නැතුව අපිට කියන්න පුළුවන් ඔන්න ආයෙ පාරක් ලොකු දැවැන්ත සිනමා කෘතියක් එනවා ලංකාව පරාද වෙන විදිහට ඉන්දියාව ජයග්‍රහණය කරන පැත්තට. හැබැයි මේවා ඒකේ දැනට සිනමා විචාරකයින් කියන විදිහට නම් බොහෝ විට ඒ ෆිල්ම් එකේදී ඩ්‍රාමාට වැඩිය රාවණ හයිලයිට් වෙයි. මොකද අපේ යස් තමයි රංගපාන්නේ. සමහර විට මේ සවුත් ඉන්දියාවල යස්ගේ ෆිල්ම් කැරී එක එතනින් ඉවර වෙලාම යන්න පුළුවන්. යා තනිකර සම්පූර්ණ දුෂ්ටයම් වෙන්න පුළුවන්. මොකද මේ ඇත්තටම මේ අදටත් රාවණාට බයයි ඉන්දියාවේ මිනිස්සු. මොකද මේ ඒගොල්ලන්ගේ උත්සවයක් තියෙනවා. ඒකෙදී හැමදාම රාවණාව ගිනි තියෙනවා. ඉතින් ආදන්නද රාවණාට කලින් ඉඳන් රාවණාට කලිනුත් දැන් රාවණාවේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ සීතාව අරගෙන රාමයි ලක්ෂ්මණයි කට්ටිය රාවණාගේ බලය තියෙන ප්‍රදේශයකට යන එකනේ ප්‍රදේශය පාලනය කරන රාවණාගේ නංගි. අපි ඉස්සරහට වීඩියෝ එකකින් ඒක සම්පූර්ණ කතා කරමු. ඒ කියන්නේ මොකක්ද උනේ කියලා. සීතා කියන්නේ රාවණාගේ දුව කියලාත් කතාවක් තියෙනවා සොහේලි කියලා. ඉතින් අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ රාමට කලින් රාවණට කලින් මේ රාවණා ගැන වෙනම එපිසෝඩ් එකක් වෙනම එකක් කරමු. ඌ දේවල් කතා කරන්න තියෙනවා. දැන් අපි මේ දැන් කතා කළේ මේ ඉන්දියාවේ සිනමාව කොහොමද මේ ලංකාව බේස් කරලා ඉවර ලංකාවට තේරෙන නොතේරෙන ගාන ලංකාවට කොහොමද ගහන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඉකොනොමි එක වැත්තට ටුවරිසම් පැත්ත හැම පැත්තෙම රංගපාල විතරක් නෙමෙයි ඇනිමේෂන් වලිනුත් ගහනවා. ඒතර මේ මම දැන් ප්ලේ කරන්නේ ෆිල්ම් එක මේ රාවණාට කලිනුත් ඉන්දියාවේ ප්‍රදේශ පාලනය කරපු ලංකාවේ රජ කෙනෙක් ඉන්නවා. එයාගේ නම හිරණ්‍ය කස්සප. එතකොට මේ එයා ඉස්සෙම මේ ලෝක සිසියමේ තියෙනවා වගේම ඉන්දියාවට පහලින් තමයි ලංකාවේ ඉන්න ඕනේ කියන එක යාලා සිනමාවෙත් පෙන්නලා තියෙනවා. එතකොට මේ අපි ආයෙමු අපේ කතාවට මේ විජය ගැන කතා කර හිටියේ මේ මේක වගේ ලස්සන වීඩියෝ එකක් තිබ්බා විජය මේ ළඟදී මේ අලුතෙන් එයාගේ වැඩ ටික පටන් අරගෙන යනවා. බලමු නේද? රැලි එකදී මේ කතාවක් කරනවා. மக்களுக்கு உங்ககிட்ட கேட்கறதுக்கு ஏராளமான கேள்விகள் இருக்குது. அதனால அவங்க சார்பா அவங்கள ஒருத்தனா அவங்களோட ஒரு உண்மையான ஒரு பிரதிநிதியா உங்ககிட்ட சில கேள்விகள் கேட்கணும் மிஸ்டர் பிரைம் மினிஸ்டர் அவர்களே. நம்ம தமிழ்நாட்டு மீனவர்கள் கிட்டத்தட்ட ஒரு 800 பேருக்கு மேல කියලා කියනවනේ. அதை கண்டிக்கிறதுக்காக உங்களை பெருசா எதுவும் சின்னதா ஒண்ணே ஒண்ணு மட்டும் செஞ்சு கொடுங்க. இனிமேலாச்சும் எங்களுடைய மீனவர்கள் பாதுகாப்பா இருக்கிறதுக்காக இந்த கச்சத்தீவை இலங்கை கிட்ட இருந்து மீட்டி கொடுத்திருக்க அது போதும். இருக்கிறதுக்காக இந்த கச்சத்தீவை මේක තමයි අපි කතා කරපු පොයින්ට් එක. මේ විජේ මේ කියන මේ නිතරම කතා කරන මොකද්ද මේ කච්චදීව දූපත කියන එක. දුලත් yes විජේ මේ මොකක්ද හිතෙන්නේ මේ කච්චදීව දූපත කියන්නේ මොකක්ද? අතන මේ ඕක පෙන්වුවට පස්සේ මේකත් කියන්න ඕන. මොකද මේ අගෝස්තු මේ අවුරුද්දේ 2025 අගෝස්තු 21 මදුරේ රැළි තමයි ඔය කච්චදීව ඔය විදිහට ඉල්ලන්නේ. ඉල්ලුවෙන් පස්සේ අපේ ජනාධිපතිතුමාට අග්ගල කච්චදීව වලට යනවනේ. එතකොට එහෙමත් වෙනවා ඉන්දියාවේ තියෙන ප්‍රශ්න වෙන්නේ නැතිනේ. අපි කතා කරමු ඉස්සරහට ඉන්දියාවට එහෙම දකුණු ඉන්දියාවට තමිල්නාඩුවට ලොකු බලයක් තියෙනවා ඉන්දියාවේ මධ්‍යම රජයට කියලා ඉස්සරහට අපි කතා කරමු. හැබැයි මේකට පස්සේ විජේ තව ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකේ සිංහල තේරුම තමයි මම කිසිදු අන්තවාදී ප්‍රකාශයක් සිදු කළේ නැහැ. මා හඬ නැගුවේ මා විශ්වාස කර මා සමග සිටින මිනිස්සු වෙනුවෙන් පමණි. මා බලාපොරොත්තු වූයේ මෙම ගැටලුවට ලංකා රජයෙන් විසඳුමක් ලබා දෙයි කියා ඔවුන් මාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නේ. එසේනම් මතක තියාගන්න උංග විජේ නවර කියලා කියනවා. ඔයාලගේ විජය මම එනවා කියලා තමයි කියන්නේ. පොඩි එහෙම කතාවකුත් විජය කියලා දෙනවා. නෑ ඒ කියන්නේ එයා මෙහෙම නේද එයා කියන්නේ මේ මම කතා කරේ මාව විශ්වාස කරලා මගෙත් එක්ක ඉන්න මිනිස්සුන්ට. අපිට ඇත්තටම අපි මේ කරන්න අදාළත් නෑ මේවා. දැන් ඌ කතා කරලා තියෙන්නේ. ඌගේ ෆෑන් බේස් එකක් ඉන්නවනේ. හරිද? එතකොට මේ ෆෑන් බේස් එකට තමයි මිනිහා ඒක කතා කරලා දෙන්නේ. කියන්නේ උඹලට මම බොරු කියනවා අය. උඹලා මාව විශ්වාස කරලා ඡන්ද දෙනවා අය. ඊට පස්සේ මම ඡන්ද දෙනවා අය. මං ගොඩ යනවා අය වගේ කතාවක් කියන එක. ඒක ජස්ට් කතාව වගේ කියන අපිට තියෙන්නේ ඡන්ද කාලේ දෙන කතා. දැන් තාජුදීන් ඝාතනය. මහ බැංකු හොරුවල්ලන එක. අර මොකද්ද මේ 88 89 කාලේ මිනිමරු ඝාතකයෝ වල්ලන එක. ඔය වගේ කතා ටිකක් තියෙන ප්‍රසිද්ධ කතා ටිකක්. ඒවා තමයි ඉතින් මේවත් ඒ වගේ ප්‍රසිද්ධ කතාව වෙන්නේ නැති කියලා තමයි අපිට ඔය කතා වලින් මේ හැඟෙන්නේ. ඔබට කොහොමවත් මේ දකුණු ඉන්දියාවේ ඉලෙක්ෂන්ස් වලදී සෑහෙන ලොකු මේ ටාගට් එකක් මේන් පොයින්ට් ටොපික් එකක් වෙනවා. ඇත්තටම අපි කතා කළොත් කච්චදීව දූපත තියෙන්නේ
අපේ ලංකාවේ ගත්ත කංගසන්තුරේ ඉඳලා කිලෝමීටර් 75.2ක් දුරින් තමයි කච්චිතීව දූපත පිහිටලා තියෙන්නේ. එතකොට ලංකාවට කච්චිතීව දූපත ළඟම ලංකාවේ තියෙන ඩෙල්ෆ් දූපතට එතන ඉඳලා කිලෝමීටර් 23.5ක් ඈතින් තමයි කච්චිතීව දූපත තියෙන්නේ. ඉන්දියාව පැත්තෙන් බැලුවොත් එහෙම ඉන්දියාවේ තියෙන රාමේශ්වරම් ඉඳලා කච්චිතීව දූපතට තියෙනවා කිලෝමීටර් 24.7ක්. බැලුවොත් එහෙම ලංකාවට තමයි වැඩිම ළඟ කච්චිතීව දූපත පිහිටලා තියෙන්නේ ලංකාවට ළඟින්. එතකොට මේ 1964 වෙනකොට ගොඩක් මූවිස් වල දැකලා තියෙනවා මේ ධනුෂ්කොඩි කියන නගරය. ධනුෂ්කොඩි. ඒක දැන් ජනශූන්‍ය නගරයක් සුළුකුණාරුවක් ඇවිල්ලා මේ නගරේ විනාශ වෙලා. ඒ කියන්නේ අර ලස්සන මේ පාරක් තියෙන කියන්නේ පාරේ ගිහිල්ලා ආව හැරලෙන්න තියෙන ගොඩක් සින්දු වල එහෙම ලොකේෂන් ලමාර ලස්සන දෙපැත්තේ ගල් දාලා තියෙනවා. පාර ඔහොම ගෙලින් තියෙනවා. මැද්දේ රවුම කෙළවරේ රවුමක් තියෙනවා. ඔහොම කියලා මෙහෙලා යන්න තියෙන ලස්සන ඒක. දැන් ඊතර මේ ලස්සන ලොකේෂන්ස් තියෙන තැන් ජනශූන්‍ය වෙලාදී ඕව හදලා ගන්න බැයිද? මේ ඈත තියෙන කච්චිතීව මිල්ලන්න නගලන්නේ මේ විජේ මහත්තයා. ඒක තමයි ඉතින් එයාලගේ අර ෆෑන් බේස් එක කියන්නේ ගැලරි චූන් කරන වැඩේ ඒ කරන්නේ නේද? අපිට ඒක තමයි තේරෙන්නේ. දැන් මේ කච්චිතීව දූපත ගැන අපි ටිකක් ඉස්සරහට මේ ඈතට ගිහිල්ලා කතා කරද්දී 1860 දී මේ බ්‍රිතාන්‍ය සිවිල් ජාතිකයෙක් වෙලා ඉන්න හිටපු සර් ජේම්ස් එම්සන් එයා එක මේ ග්‍රන්ථයක් රචනා කරලා තිනවා ද සිලෝන් කියලා. මේකේ එක මේ සිතියමක් තියෙනවා. ඔය සිතියමේ අන්තර්ගත කරලා තියෙන දේවල් සහ මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන දේවල් බේස් කරගෙන බැලුවාම එයා සඳහන් කරලා තියෙනවා මේ කච්චිතීව දූපත කියන එක 1860 වෙනකොට ලංකාවට අයිති භූමියක් විදිහට තමයි. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි ජාතිකයන් පවා මේ අඳුරගෙන ඉඳලා තියෙන්නේ. එතකොට මේ දැන් මේ විජේ ඕක ගැන කතා කරද්දී විජේට මොකක් ලංකාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ එකක් තියෙනවද? විජේ ගැන අපි ඔච්චර ඕක කතා කරන්නේ. විජේ නැත්නම් ඔහොම ඉල්ලන්න විදියක් නැහැ නේද? ඒ කියන්නේ ඒ මෙසේ සම්බන්ධය නෙමෙයි. නිකන් එක පාට තරහ යනවා ලංකාවත් එක්ක. එක පාට හොඳ වෙනවා. එක පාට හොඳ වෙනවා. යාර නිකන් පොඩි පෞල් ප්‍රශ්නයක් පොඩි පෞල් ප්‍රශ්නයක් එකක් තියෙනවා නේද? මොකක්ද ඒ වෙලා තියෙන්නේ? අපි දන්න ධර්මයෙන් විජේගේ වයිෆ් ලංකාවේ ඉපදිච්ච ලංකාවේ විසින් මේ ලංකාවට ඇමරිකන් කෙනෙක් පස්සේ ලන්ඩන් වල නේ ඉගෙන ගන්න තිබුණේ. ඒකට හොඳ දේපලක් සහ හොඳ පෞල් පසුබිමක් තියෙන ගෙවල් කෙනෙක් තමයි ඉතින් මේ මැරි කරලා තියෙන්නේ. ඉතින් දැන් කියන්න දැන් මේ වයිෆ් එක රණ්ඩු වෙන සැරේට පොඩ්ඩක් මීඩියා ඉස්සරහට ඇවිල්ලා මේ කච්චිතීව දූපතවල මෙහෙම නෑ අපි නෙමෙයිනේ ඔක ඉන්දියාවේ පුවත්පත් නේ කියන්නේ නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞල් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉන්දියාවේ පුවත්පත් වල ඔව් එහෙම එකක් සහාය මෙහෙමනේ. දැන් ඉස්සර දැන් අපි හිතන්නකෝ දැන් ඔයා යාළුවා ඉන්නවා වෙන මොකක් හරි මික්ස් ස්කූල් එකක කෙල්ලෙක් එක්ක. එතකොට නිකන් කෙල්ල තරහ වෙච්චාම නිකන් ඒ ඉස්කෝලේ කොල්ලෙකුට ගහන්න දෙනවනේ ගිහිල්ලා. පොඩි අර එහෙම එකක් තියෙනවනේ. දැන් මේ වගේ දැන් උන් ගෙදර වළම් මිදකද්දි ඒ ඉස්කෝල වල ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ නිකන් පෞල් ප්‍රශ්නයක් ගහනවා ලංකාවට. ආ එකපාරට කියනවා මේ කුමට දෑවැද්දට මුකුත්. ඔව් ආයෝ. කුමට දෑවැද්දට දින. මම දන්න කච්චි දුක ගන්නවා දෑවැද්ද. ඒ වගේ එකක් මම දන්නේ නැහැ එන්නේ. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මොකද වෙන්නේ කියලා. මොකද අපි දන්නේ යාලගේ පෞල් ප්‍රශ්න මොනවද කියලා මේ මම කියන්නේ ඒ වගේ පෞල් ප්‍රශ්න වලට රටක් ඇදලා ගන්න එක හරි වැරදි වැඩක්. මේ දූපතක් මිල්ල. දූපතක් කිල්ල. එතකොට මේ ඔය කච්චිතීව දූපත ගැන කතා කරනකොට 1921 මේ මාස 7ක් පුරාවට මේ කච්චිතීව දූපත බෙදාගෙන ඉන්දියාව සහ ලංකාව අතර සාකච්ඡා පවත්වලා තියෙනවා. නමුත් මේක සාර්ථක වෙලා නැහැ. මේ ඔය මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ යටතේ තමයි මේ සාකච්ඡා පැවැත්ලා තියෙන්නේ ඉන්දියාව සහ ලංකාව අතර. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. එතකොට මේක 1940 1950 කියන දශකවලත් මේ සාකච්ඡා දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකට කිසිම සාධාරණ විසඳුමක් සහ මේ මොකක්ද වෙන්නේ කියලා අවසන් සාධනීය විසඳුමක් නැත. ඇවිල්ලා නැහැ. ඉතින් එතකොට තමයි මේ එකපාරට ඉන්දිරා ගාන්ධි එන්නේ මේ කරලියට. ඉන්දිරා ගාන්ධි ආව මොකක්ද වෙන්නේ? අපි ඊට කලින් ඉඳන් පොඩ්ඩක් කතා කරමු නේද? ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. මොකද මේ ඔයිට කලින් MGR කියන්නේ මර්තෝර් ගෝපාලන් රාමචන්ද්‍ර. හරිද? එයාත් කියලා තියෙනවා ලංකාව යටත් කරගෙන සුදුවස්සේ පිටේ ලංකාවට යනවා කියලා දැන්. ඒත් නළුවෙක්නේ. ඒත් විජේට ඇවිල්ලා තියෙන්නේ toy ආభాෂය වෙන්න පුළුවන්. මොකද MGR ඉපදලා තියෙන්නේ ඉනන්ද ගුඩි කියලා නුවර ලංකාවේ මලබාර පවුලක්. ඉනන්ද ගුඩි වල තමයි MGR ඉපදුනා කියලා කියන්නේ. එතකොට එයා පස්සේ AIADMK කියන පක්ෂය හදනවා. 1977 කාලේ තමිල්නාඩුවේ මහමැති වෙනවා. එතකොට මේ ඊට පස්සේ තමයි 72 MDK පක්ෂෙන් කැඩිලා වෙනම ද්‍රවිඩියන්ගේ ප්‍රගතිශීලී ව්‍යාපාරය කියලා එකක් පටන්ගෙන කරගෙන යන්නේ. එතකොට මේ ඔය අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මොකක්ද අහපු ප්‍රශ්නේ? ඉන්දිරා ගාන්ධි කොහොමද yes ඉන්දිරා ගාන්ධි එන එක ගැන මම ඒක තමයි මේ මැදට ආවා.
එතකොට ඔය මේ ඔයා කතා කරනකොට එන්ජිනියර් ගැන කතා කරනකොට මට මේක පාට මතක් වුණේ මේ එන්ජිනියර් විතරක් නෙමෙයි දැන් ඔය එන්ජිනියරුයි විජේ මැද්දට ආව ගෑනු කෙනෙක් ඉන්නවනේ. ගෑනු කෙනෙක් ඉන්නවා මට දැන් මතක් වුණේ කච්චති දූපත ගැන කතා කරනකොට එයත් ඔය මැරණකම්ම සටන් කළානේ කච්චති දූපත අල්ලගන්න. ඒ කියන්නේ මෙහෙමයි. ජයලලිතා ජයරාම එයා මැරුණා සටනුත් කරා මන් දන්නේ මැරණකම්ම සටන් කරේ ඒක වෙනුවෙන්ද කියලා. එයාගේ වෙන වෙන නඩු ටිකුත් තියෙනවා නේද? ගොඩක් දේවල් තියෙනවා කතාව ඇතුලේ මේ හැබැයි මේ එයාගේ මැරණ කොටත් එයා ඒ කියන්නේ මං කියන්නේ අන්තිම මැතිවරණයේදීත් එයාගේ තිබුණ ටොපික් එකක් තමයි කච්චති දූපත කොහොම හරි දකුණු ඉන්දියාවට ඇදලා ගන්න එක. එතකොට මේ AIADMK පක්ෂෙම තමයි මං හිතන්නේ වැඩි වෙන්නේ. මේ ජයලලිතත් ඡන්ද ඉල්ලන්නේ. එතකොට අපි බැලුවොත් එහම මේ රජීව් ගාන්ධිට කලින් ඉන්දිරා ගාන්ධි අපිත් එක්ක ප්ලග් වෙනවා. මම හිතන්නේ 64 වගේ නේද? 64 ඔය ශ්‍රීමාවෝ සහ ඉන්දිරා ශ්‍රීමා ශාස්ත්‍රී පැක් කියලා එකට කියන්නේ. ඒගොල්ලෝ දෙන්න පොඩි ඩිස්කෂන් එකක් කරලා තියෙනවා. මොකද 74 70 කාලේදී මේ කච්චති විශ්වය ගැන සෑහෙන බරපතල විදිහට මේ රටවල් දෙක කතා කරලා තියෙනවා. එතකොට 70 කේ වෙනවනේ පොඩි විප්ලවයක්. පළවෙනි ජීවිපී කැරල් මම හිතන්නේ. එතකොට ඉන්දියාව ලංකාවට සෑහෙන සපෝට් කරනවා. ඉන්ධන සහ ආධාර දෙනවා. මම කියන්නේ මේ 71 දී 71 දී ඉන්ධන සහ ආධාර ලංකාවට දෙනවා. හැබැයි මේක එකපාරටම 77න් පස්සේ එකපාරටම මේ ඉන්දියාව සපෝට් කරන උතුරේ ටැමිල් සෙට් එකට. ඒ කියන්නේ ඒගොල්ලෝ අර නිදහස් ව්‍යාපාරයක් විදිහට මේ කරන්නේ දෙමළ ජනතාවගේ. මොකද අදටත් හංසක මම දන්න ජාතීන් කීපයයි හෝ එකයි තියෙන්නේ. නිජබිමක් නැති රටක් නැති ජාතියක්. දැන් ශ්‍රී ලංකාව ගොත් සිංහල ජාතින්ගේ රට කියලා ඒක මේ මව් භාෂාව සිංහල එහෙම දෙයක් තියෙනවා. ඉන්දියාව ගත්තොත් ඒක වෙනම එකක්. හැබැයි ටැමිල් කට්ටියට රටක් නැහැ. ඒ නිසා තමයි මේ ඊලාම් රාජ්‍ය කියන එක කරගන්න මේගොල්ලෝ කරේ. ඉතින් ඒක මම දන්නේ කොච්චර දුරට අපේ පැත්තෙන් අපි වැරදි කිව්වට ඒකත් ඊගේ පැත්තෙන් ඒක හරිද නැද්ද කියලා අපි දන්නේ. ඒක කතා කරන්න අපිට අයිතියකුත් නැහැ. ඔය ඒවා නීත්‍යානුකූලව ගියපු දේවල් ඔය ආයෙ වෙනවනේ 83 ජූලි කලබලය. 83 ජූලි කලබලයට කලින් මේ 1974 වලට මම හිතන්නේ ගිවිසුමක් මගින් කච්චති දූපත ලංකාවට බාර දෙනවා 74 76 කාලය තුර. ශ්‍රීමාව බණ්ඩාරනායක ඉන්දිරා ගාන්ධි අතර ඇතිවෙච්ච ගිවිසුමක් මගින් 74 දී ලංකාවට තමයි මේක අයිති ඔයා තියාගන්න කියලා. ඒ කියන්නේ මේ ඉන්දියාවේ දෙයක් අපිට දුන්නා නෙමෙයි. දෙකම ෆයිට් කරපු දෙයක් නිල වශයෙන් ලංකාවට හම්බුණා කියන්නේ. ඕනේ නෑ ඔයා තියාගන්න මට ඕනේ නෑ මට මෙච්චර ලොකු ඉඩක් තියෙනවා මට ගොඩක් තියෙනවා. නැත්තම් මේක ඇත්තටම අයිති දින ඔයාට තමයි. මෙයා ආදරේ ඔයාට ඔයා තියාගන්න මෙයාව. ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්. එතකොට මේ තව දෙයක් දුරහත් මේ ඕකට එනකොට 1976 දී ඕකට සංශෝධනයක් එනවා. ඒකෙදි ඇවිල්ලා ඉවරලා ඒකෙදි තියෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කතා වෙනවා. ඒකෙදි කියනවා දකුණු ඉන්දියාවේ දීවරයන්ට මොනම හේතුවක් හින්දාවත් කච්චති දූපතට එන්න බෑ. දැල් වේල ගන්නවත් දෙන්න බෑ. දැල් වේල ගන්නවත් ටෙස්ට් එකක් ගන්නවත් මොනම හේතුවක් හින්දාවත් කච්චති දූපතට එන්න බෑ. ඒක තහනම්. හැබැයි මේ කච්චති දූපතේ තියෙනවා මේ පල්ලිය. ওই පල්ලිය මංගල්‍යයට මේ බෝට් වලින් එන්න පුළුවන්. බෝට් වලින් මේ පල්ලියේ තියෙන මංගල්‍ය කාලේට විතරක් එන්න අවසර දීලා තියෙනවා වීසා නැතුව. එයාලට ඇවිල්ලා මේ වැඳ පුදාගෙන මේ මංගල්‍ය කටයුතු සහභාගී වෙලා යන්න පුළුවන්. ওই කාරණා දෙක සංශෝධනය කරමින් 1976 දී සම්පූර්ණයෙන්ම මේ දකුණු ඉන්දියාවේ දීවර ජනතාවට කච්චති දූපත අහනම් කරලා ඒක සම්පූර්ණයෙන්ම ලංකාවට දෙනවා. එතකොට මේ මම කියන්නේ 83 වගේ කාලේ වෙද්දී 77න් පස්සේ ඒගොල්ලෝ ඉන්දියාව සපෝට් කරන්නේ උතුරේ දෙමළ ජනතාවට. එතකොට 83 ජූලි කලබලෙන් පස්සේ මේගොල්ලෝ පොඩි මේ පුහුණු සංවිධාන තියෙනවා. ඒ කියන්නේ ආයුධ සන්නද්ධ සංවිධාන වල පුහුණු. ඒ කියන්නේ LDD, TELO, PLOT, EPRLF ඒ වගේ එක එක සංවිධාන තියෙන පොඩ්ඩක් මේවා නීති විරෝධී ආයුධ අතේ තියෙන කට්ටිය. ඒකට ඒ කට්ටියට පොඩි පොඩි සපෝට් දෙනවා යටින් යටි. දකුණු ඉන්දියාවෙන් හෝ ඉන්දියාවෙන්. හරි. මම මේ රජීව් මෙතනට එන තැනට එනකන් ගන්න. එතකොට 87 දී ඒකට කියන්නේ ඔපරේෂන් පූමලේ කියලා. ඒක ඉන්දියාවේ ෆිල්ම්ස් වලත් කතා වෙච්ච දෙයක්. අපි ඒ කියන්නේ පොඩි පොඩි කැලේ වල ඒකලා තියෙනවා. එතකොට ඉන්දියානු ගුවන් හමුදාවෙන් LTT එකට සහාය දක්වලා බඩු බාලා තියෙනවා ඉන්දියාවේ. යාපනයට. කියන්නේ අපේ සිංහල ජනතාව ඒ කියන්නේ අපේ විරෝධාර හමුදාවයි LTT සංවිධානයයි ෆයිට් එකේ යන අතරතුරදී මේගොල්ලෝ නිකන් අර හිර වෙනවනේ එක තැනකට. මේගොල්ලන්ට බඩු නැතු වෙනවනේ. එතකොට මේගොල්ලෝ මේ ඉන්දියාවේ ප්ලේන් වලින් ඇවිල්ලා ලංකාවේ ගුවන් කලාපයේ වෙරළ කලාපයේ දෙකම අතික්‍රමණය කරලා යාපනයට බඩු ලබා දීලා ගිහිලා තියෙනවා ඒ 87 දී. ඊට පස්සේ 87 ජූලි 29 තමයි ඉන්දු ලංකා ගිවිසුම ගහන්නේ JR සහ රජීව් ගාන්ධි.
එතකොට දැන් 87 ජූනි වල තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට 87 ජූලි 29 මේ ගිවිසුම ගහනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපේ රාජ්‍යයෙන් ඒ ගිවිසුම ගහන්න තු පොඩ ඇද හිටියා. බලා අපිත් එක්ක මේ ගිවිසුම ගැහුවේ නැත්තම් මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියලා පොඩි සිග්නල් එකක් දුන්නත් දන්නේ නැහැ. ජූනි මාසෙදි මම දන්නේ නැහැ. ඒකට හිටපු කට්ටිය තමයි දන්නේ. ඉතින් එහෙම දේවලුත් වෙච්ච රටවල් දෙකක් තමයි මේක. එතකොට ඔනේ ඔය අවුරුදු ගණන් කතා කරන් තමයි මතක් වෙන්නේ මේ 1991 තමයි මම හිතන්නේ කාලයක් දඟලලා මේ ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ එයා මේ බලය අල්ල ගන්නවා ඡන්දෙන් මම හිතන්නේ ලොකු වයසකුත් නැහැ එතකොට එයාට තිබුණු ප්‍රධාන සුදුසුකම තමයි එයා මේ දවස්වල ප්‍රසිද්ධ චිත්‍රපටි නිලියක් වෙන එක සහ MGR ගේ එයාගේම පාටි එක අනේ MGR ගේ මොකක් හරි දෙන්නගේ මොකක් හරි තියෙනවා කියලා කියනවා නේද? ඒ කියන්නේ යම් කිසි මොකක් හරි කොහොමද මම හිතන්නේ සම්බන්ධතාවයක්. ඔව් වෙන්නේ ජයලලිතා ජයරාම් එයා මම හිතන්නේ විවාහ වෙලා නැහැ. විවාහ නොවිච්ච කෙනෙක් විදිහට තමයි එයා මරණකම්ම ඉන්නේ. මේ 91 දී මෙයා පළවෙනි පාරට ඔන්න මේ ඡන්දෙන් ඉදිරිපත් වෙනවා. මේ 84 ඉඳලා මෙයා ඡන්ද වැඩවලට සහභාගී වෙනවා. 91 දී මෙයාට එනවා තමිල්නාඩුවේදී ලොකු ආසනය එනවා. මහඇමති විදිහට. ඉතින් ඇවිල්ලා ඔන්න අවුරුදු කීපයක් මේ වැඩ කරගෙන යනකොට මේ මෙයාගේ ලොකු ටොපික් එකක් වෙනවා අපි අර කලින් කතා කළා වගේ කච්චිතු දූපත ලංකාවේ අපි ගලව ගන්න ඕනේ කියන එක කියලා. අපරාධ දුන්නොත් එමෙ දැන් 91 තව වැදගත් සිදුවීමක් වෙනවා. 91 තමයි රජීව් ගාන්ධි මැරෙන්නේ. රජීව් ගාන්ධි මැරෙනවා කියන්නේ මරනවා. LTD එක තමයි රජීව් ගාන්ධි මැරුවේ කියලා කියනවා. මොකද ඒකට කියනවා මේ LTD එකට සපෝට් එක දීගෙන යනකොට මේ රජීව් ගාන්ධි එකපාරට මේක අතහැරලා දානවා. ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් 87 ජූනි වල LTD එකට බඩු ගන්නවා 87 ජූලි 29 ගහනවා ඉන්දු ලංකා ගිවිසුම JR එක. එතකොට මම හිතන්නේ එතනදී ඒ දෙදරා යන්නේ ඉතින් ඒ ගැටනෙත් එක්ක තමයි මම හිතන්නේ LTD මරාගෙන මැරෙන බෝම්බකින් තමයි නැති වුණා කියලා කියන්නේ. මම මේ කතාවට එනකොට මේ මම මේ දැන් කියන්න හැදුවේ මේ විතර ලොකු අර සුදු ඇඳගෙන ඉන්න ඉන්දියාවේ ඉන්න මේ අපි කතා කරපු මේ සිනමා නළු නිලියෝ මොකක්ද මේ ඇවිල්ලා තියෙන තැන 1996 වෙනකොට දැන් මෙයා බලයට පත් වෙලා අවුරුදු 5යි 1996 වෙනකොට මෙන්න මෙයාට මේ එනවා ටික චෝදනා මෙයාගේ අක්‍රමිකතාව ඔන්න ටික එළියට එන්න ගන්න බලේ තියෙනවා එතකොට මුදල් හම්බ වෙනවා ඒකත් එක්ක මේ ටිකක් මේ concept එක වෙනස් වෙනවා මෙයාලා අර ඇතුළේ තිබ්බර ටිකක් අර සිල්වත් මේ ඔය එක නැතිලා 1996 දී මෙයාට එනවා චෝදනාවක් එතකොට එනවා මේ කලර් ටීවී අඳුන්වලා දෙනවා එතකොට මේ ලොකු ගනුදෙනුවක් වෙනවා හරි ආයතනවල කලර් ටීවී බෙදලා දෙන්න කියලා මේ ලොකු මේකක් එතකොට එතනදී ලොකු අක්‍රමිකතාවයක් වුණා කියලා ඔන්න චෝදනාවක් එනවා අපේ කැරම් බෝඩ් වගේ කේස් ඒ වගේ ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ ඊට පස්සේ මේ ලොකුම ප්‍රශ්න මේ ජයලලිතා වෙන්නේ 1995 දී මම අර අපි කලින් කිව්වා වගේ ජයලලිතාරම් විවාහ වෙලා නැහැ නමුත් මෙයා දරුවෙක් විදිහට හදාගත්ත මේ නළුවෙක් ඉන්නවා සුධාරකන් මෙයාගේ විවාහ උත්සවය පැවැත්වෙන 1995 ඔන්න ওই විවාහ උත්සවයේදී ලොකු දේවල් වගේක් වෙලා දෙනවා මම ඒක නිකන් ටොපික්ස් විදිහට කියන්නම් මේකේ මේ මහුල් පෙරහැරක් යනවා ඒක කිලෝමීටර් 2ක් දුරට කිලෝමීටර් 2ක් දුර මහුල් පෙරහැරක් යනවා මේ විවාහ උත්සවයට දෙවෙනි එක වෙලා දිනවා මෙයාලා ගහන තොරණ සාමාන්‍ය අර ඉන්දියාවේ දැකලා තියෙනවා එයාලා හරිවත් එක්කලා දෙනවා මේ තොරණ වරගඩි 75000ක ලොකු තොරණක් ගහලා තියෙනවා මේ එන මුත්තන්ට පිළිගන්න සහ අර ඒ දේවල් වලට මේ ඒක තොරණේ සාමාන්‍ය සංකේත විදිහට ගන්න මේ එන්ට්‍රන්ස් එකට එනකොට දී ඕකල් වරගඩි 75000ක ලොකු තොරණක් ගහලා තියෙනවා මේක වෙලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ රාජ්‍ය මුදල් වලින් තමයි මේ විවාහ මම හිතන්නේ මේ විජේගේ මේ පාර රැලි වල තිබුණ ස්ටේජ් එක වගේ ඉතර ලොකු නෑ වරගඩි 75000 නෑ ලොකු තොරණක් මම හිතන්නේ ලංකාවේ ඉඳන් බැලුවම තමයි පේන්නේ ඇති. තව ගහගෙන නගලා බලුවම පේනවා. ඊට අමතරව මේ කෑම ශාලා 10ක් ලොකු කෑම ශාලා 10ක් කියන්නේ මේ මේක ගෙවුවොත් එම ඒ කියන්නේ යාළගේ අර දෙන්නෙතර හෝල් වල දාලානේ. එහෙම 10ක් කියන්නේ ඉතින් ඒවත් එකක් මීටර 500ක්වත් දිගයි. ඔව් ඒ කියන්නේ මේ එක කෑම ශාලාවක 25000කට මේ ආහාර ගන්න පුළුවන් විදිහ. නිකන් ඔය පොඩි හෝල් නෙමෙයි හදලා තියෙන්නේ 25000කට කන්න පුළුවන් විදිහ. ඒ වගේ කෑම ශාලා 10ක් හදලා තියෙනවා. තමිල්නාඩු 25000 කියන අපේ සුගතදාසෙත් පුළුවන් 40000 දාන්නේ. ඉන්ඩෝ ස්ටේඩියම් එකේ. ඒ වගේ එකෙන් බායකට ලොකුයි නේ. දැන් මේක එහෙම නෙමෙයිනේ අර කන්න පොඩ්ඩක් දාලා කියන්නේ ඒ වගේ ලොකු ඇති. වගේ තියෙනවා.
එතකොට මේ කොහොමත් ඒ අවට තියෙන ලැබුම් හල්ලේ හැමතැන්ම බුක් කරලා තියෙනවා 40000ක ප්‍රමාණයකට ඇවිල්ලා ඒ වැඩ කරන ජනතාව විවාහයට සහභාගී වෙන හැමෝටම ඒ දවස් ටිකේ නැවතිලා ඉන්න 40000කට හරියන ප්‍රදේශයකට මේ මම දැන් හැමෝටම නෙමෙයි වෙන්නේ නැති කියන්නේ දුර කට්ටිය සහ VIP කට්ටිය වගේ ඒ වගේ මේ කොහොමද මේ 40000ක ප්‍රමාණයකට නවාතැන් පහසුකම් සපයලා තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද දැන් සඳහන් වෙලා තියෙන්නේ ඉන්දියාවේ මීඩියා වල. මොකද දැන් අපි බැලුවොත් 25000ක් කියන්නේ 250000ක් ඇවිල්ලා දිනවනේ මේකට. ඔව් කැම. එතකොට සාමාන්‍ය ජනතාව අනම්මන ඔක්කොම කොට එන්නේ නැති මම හිතන්නේ ඕල් ක්‍රවුඩ් එක ලක්ෂ 2කට වැඩි ඉන්නේ නැති ඔගේ. ඔව් ඉන්නේ නැති. ඒ නෑ මේක කියලා තියෙන ගොඩක් මේ 25000ක්ම ඇවිල්ලා ඔගේ කෑව කිව්ව නෙමෙයි. ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා 25000කට. නෑ ඒගොල්ලෝ කියනවනේ අර අහල පහල කට්ටිය දුප්පත් කට්ටිය කියන්නේ. ඔය වගේ එකක් කියන්නේ ඕපන් නැති දන්සල වගේ තියෙන්නේ නැති. නැති. මොකද මේ මෙයාගේ ප්‍රධාන අපේක්ෂිතාවක් මේ ගේ දකුණු අත වගේ තමයි ඉන්නේ. පැත්තෙන් ඡන්ද ගුණ්ඩු වෙනවා. ඊට අමතරව මේ විවාහයට මේ VIP ගෙස්ලා 1000කට ඉන්වයිට් කරලා. මේ VIP ගෙස්ලා 1000ටම එයාලගේ චාරිත්‍රයක් තියෙනවලු මේ දැන් අපි විවාහකට ගියහම මොකක් හරි යාලා එල්ලොප් එක දාලා පොඩ්ඩක් ගුලි කරලා සාක්කුවට දානවා වගේ විවාහයට එන කට්ටියට මොකක් හරි තෑග්ගක් දෙනවා නේද ඔය කපල් එක දෙනවා. කාවෙත් ඔය දැක්කම මම පැල මොනවා හරි දෙනවා වෙඩින් ඒ කියන්නේ දැන් ඕක තමයි අපි හැම වෙලාවෙම නිකන් හරි ප්‍රවුඩ જાතියක් නේ පැත්තෙන් බැලුවොත් එහෙම thank you card එක කියලා දෙන්නේ ඕක තමයි මං හිතන්නේ. වෙන්නේ අර වෙඩින් කේක් එකක් ඔව් වෙඩින් කේක් එක. ඒ කියන්නේ පොඩි සන්තෝෂමක්. ඒ කියන්නේ ඔය ආభాෂ අපිට තියෙනවා. අපේ උන් එක මේ වාසි විදියට මේ අපිට ඇගි දෙන්නේ නැහැ. හරි thank you card එකක් පොස්ට් කාඩින් කරලා දීලා තියෙන්නේ. කොහොමද මෙතනදී මේ එවකට ඉන්දියානු රුපියල් 20000ක වටිනාකම යුත් තෑගි පාර්සල් තමයි හදලා තින්නේ මේ එක ගෙස් කෙනෙක්ට. ඒකට ගෑනු කෙනෙක් නම් සේද සාරි, පිරිමි කෙනෙක් නම් සීල් ජෝතිය. ඒ වෙන විදිහට තමයි මේ තෑගි දීලා තින්නේ. ඒ කියන්නේ මේ ලංකාවේ ඉස්සරහට බඳින්න ඉන්න කට්ටිය ඔය වැඩේ කරා නම් හොඳයි මං හිතන්නේ හංස. ඒ කියන්නේ හොඳ දෙයක් නේ. ඉතින් ඒ කියන්නේ එන කට්ටියට ඔය වගේ තෑගි දෙනවා කියන්නේ නේද? ඔව් පොඩි කාලයක් ඉඳලා ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න හොඳයි නේ. ඒ කියන්නේ මේ අදහෙට මොකක් හරි වෙයි වගේ. නෑ මම නිකමට අද කල්පනා කරා මේ ලංකාවේ ඔයකත් එක්ක යන මේ කියන්නේ අපිට මොකක් හරි දෙයක් ආපුවා මේකේ ආభాෂ අපි ගන්නවනේ. අරගෙන අපිට වාසියට කන්වර්ට් කරගන්න ඕනේ මේක. ගොඩක් ඉන්දියාවෙන් එන ඒවා. ඉන්දියාවෙන් එනවා තියෙන්නේ. එතකොට දැන් අද පොයනේ. නිකන් කියන්නේ. අද බාර වහලානේ. පොයේ බාර වහලානේ නේ. නේද? පොයේ බාර වහන දන්නේ මම දන්නේ ඒක මම. බාරකේ මොනවද විකුණන්නේ? චොකලට් නම් මොනවද? අරක්කුනේ විකුණන්නේ. බාරකේ අරක්කු විකුණනවා. අද බාර වහලා පොයේ දවසේ. KFC අරලානේ බා. චිකන් විකුණන්නේ. ඔව් KFC ගේ මේන්ලියනේ චිකන් නම්මනේ. එතකොට දැන් KFC කියන්නේ මම දන්න තරමින් කාගේස් ගෲප් එකේ ෆුඩ් සිටි වල අද විකුණන්නේ නැහැ මස් මාළු. ඒක හරි පොඩි මේ මෙව එකක් තියෙනවනේ ඒ පොඩි නිකන්. නේද? මේ එහෙම රටක් විදිහට අපිට ගන්න පුළුවන් රටවල් කිහිපයක් අතරින් අභිමානවත් රටක් විදිහට මම දකිනවා ලංකාව අපි යන් ආයේ මේ ජයලලිතගේ අපිට ගොඩක් දේවල් තියෙනවා. අද පොයි නිසා ස්පෙෂලි මට උඩට අපයක් මේ ඊට පස්සේ තව 1998 මේ මේකෙදී මේ කියනවා මේ මම අර කලින් කතා කරපු මේ වෙඩින් එකේ තියෙන ඔක්කොම ටික මේ ඔක්කොම රාජ්‍ය මුදල් වලින් තමයි මේ හැම පිරියක්ම දාලා තියෙන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් රාජ්‍ය මුදල් අවබෝධය කිරීම. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක ලොකු චෝදනාවක් වෙලා තියෙනවා. සහ මේකට තමයි මම දන්න විදිහට මේ අවසානයේදී මේ ජයලලිතා ජයරාම් සිරගත වෙන්නේ. මේ ප්‍රශ්නෙත් එක තමයි සිරගත වෙන්නේ. તો මෙතනින් නවතින්නේ නැහැ. 1998 දීත් මෙයාට එනවා මේ ඉඩම් ගනුදෙනුවක්. ඔය මල්වානේ ඉඩම මේ අර කතරගම තිබ්බ ඉඩම ඒ වගේ මෙයාටත් ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ තව 2000 දී මෙයා හොටෙල් එකක් හදලා තියෙනවා ප්ලසන්ට් ස්ටේ කියලා වෙලා 7 ස්ටෝරි බිල්ඩින් එක. ඒකට මේකෙත් යම් අයථා ගනුදෙනු වුණා කියලා වෙරලා චෝදනා ඇවිල්ලා තියෙනවා. සාය මීඩියා වලින් වාර්තා කරලා තියෙනවා ඉන්දියා. නීති ඉදිරියේදී එයා වැඩිකරුව වෙලා තියෙන අවස්ථා තියෙනවා යා නේද? වෙලා තියෙනවා. අන්තිමේ දඬුවම් ලබන්නේ තියෙනනේ. එතකොට මේ 1996 දී මෙයාගේ ගෙදරට පයින්නවා මේ ඉන්කම් ටැක්ස් එකෙන්. ඉන්කම් ටැක්ස් එකෙන් මෙයාගේ ගෙදරට පැන්නහම එයාලා ලිස්ට් එකක් හදලා තියෙනවා මෙයාගේ ගෙදර මෙන්න මේ වගේ දේවල් තිබුණා කියලා. ඒකට ඒකෙ තිබිලා තියෙනවා මෙයාට මෙයාගේ පෞද්ගලික පරිහරණයට ගන්න සාරි 10500. මෙයාගේ ස්ටොක්ස් වල තිබිලා තියෙනවා. ඒක පෞද්ගලික පරිහරණය. පෞද්ගලික පරිහරණය. ඒකට මේ කියන්නේ අපි අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. එක දවසට එක සාරියක් ඇන්දත් අවුරුද්දට 365යි අවුරුද්ද 6ට 3650යි කියමුකෝ. එතකොට ඒ වගේ පහක් ගියා 17000යි නේ. ඒ වගේ තියෙනවා ටිකක් ගණන් හදන්න. කීයක් තිබුණා?
10500ක් තිබිලා කියන ඕක මම හිතන්නේ ආසන්න වශයෙන් මටේල වෙන්න තියෙනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය මම තුන් එලට කාර්ය තුනක් අඳිනවා වගේ මොඩල් එකක් නේ. ඔය මොකක් හරි වෙන්න තියෙනවා අපි දකුණු ඉන්දියාවේ චිත්‍රපටි මේ ටෙලි නාට්‍යවල එහෙම දකින්න. ඊට අමතරව එවකට රුපියල් මිලියන ඉන්දියන් රුපියල් මිලියන 35ක් වටින කිලෝ 21.2ක් බරින් යුතු රත්තරන් ප්‍රමාණයක් එයා ගාව තිබිලා තියෙනවා. ඒක කරාබු මාල ඒ වගේ දේවල් එයා ගාව තිබිලා තියෙනවා. ඩිසයිනර් වොචස් 91ක් තිබිලා තියෙනවා. සපත්තු මේ pair of shoes 750ක් තිබිලා තියෙනවා එයාට එයාගේ පෞද්ගලික පරිහරණයට. ඒකට සිල්ව තිබිලා තියෙනවා සිල්ව බඩුවල බර කිලෝ 1250ක් ඒක එයාලා ගණන් හදලා තියෙනවා එවකට ඉන්දියානු රුපියල් මිලියන 31.2ක් කියලා. ඒකට රුපියල් ඒ දවස්වල රුපියල් මේ මිලියන 20ක් විතර වටින දියමන්ති එකතුවක් එයාට තිබිලා තියෙනවා. ඒකට එයා මොකද ජුවලරි බිස්නස් එකම කළා නෑ නේද? මම හිතන්නේ මම කියන්නේ යාගේ මොකක් හරි ලේඩිස් වුණාම මම හිතන්නේ එහෙම නේද අර දකින්න සල්ලි තියෙනවා නම් අපිට පාන්ද එයාට තියෙනවා අපිට පාන්ද නේද? අපිට පාන්ද සල්ලි යාගෙන රත්තරන් බඩු යාගෙන නම් සල්ලි දීලා ගත්තා නම් අපිට පාන්ද නේ? නැහැ මේ අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින් එයාට ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ ඉන්කම් ටැක්ස් වල ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ටැක්ස් නැති නිසා මේ ඉන්දියාවේ මිනිස්සු මේ දේවත්වයෙන් සලකන මේ මිනිස්සු ඔව් කණ්ඩ බොණ්ඩ වතුර ටිකක් නැතුව ඒ මිනිස්සු දඟලනකොට එයාලට මේ කච්චිතු දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා වෙලා මෙයාලා පෙන්නලා මේ දේවල් තමයි කරගෙන තියෙන්නේ. අපි මේ එයාට මේ තව තිබිලා තියෙනවා මේ බ්‍රෑන්ඩ් මේ දවස්වල තිබිලා තියෙන අලුත් මාදිලිය වාහන 19ක් මෙයා ගාව තිබිලා තියෙනවා මේ පරිහරණයට. එතකොට මේ මිල කර නොහැකි මම හිතනවා ඔය ඇන්ටික්ස් බඩු මොනවා හරි කියන පුරාවිද්‍යා ඒ වගේ ඔය ගෙවල් වල ලස්සන තියලා තියෙන ඒ වගේ ඒ කියන්නේ යාගේ ප්‍රෙස්ටේජ් එක පෙන්වන්න නිකන් පොඩ්ඩක් ඒ වගේ තියලා තියෙනවා විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. අපි දැන් ඔතනින් මේ පොඩ්ඩක් 2000 පැත්තට ආවොත් එහෙම නේද? 90න් පස්සේ අපිට 90 ගණන් වලින් පස්සේ මම හිතන්නේ 2000ට පැත්තට ආවොත් එහෙම හොඳම මාතෘකාව තමයි ලංකාවේ ඉන්දියාව සම්බන්ධතාව වලට එට්කා එක. එට්කා එක මේ එට්කා කියන්නේ ඇත්තටම මේ ඔක එට්කා වෙන්නේ මේ රනිල් මෛත්‍රී අගමැති සහ ජනාධිපති ඉදිරියේ ඕක මේ ඇත්තටම 2000 ගහපු ඇග්‍රීමන්ට් එක දිගුවා. 2000 ගහනවා ISFTA කියලා එකක්. කියන්නේ ඉන්දියා ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක්. කියන්නේ අපිට මොකද්ද මේ IT පැත්ත භාණ්ඩ ඔය වගේ දේවල් ගන්න ඉන්දියාවෙන් අපිට අරගන්න කරපු ගිවිසුමක් එක. ඒකට ඒකෙම තමයි මේ එක්ක කියලා ආයේ 2015 දී උස්සන්න හදාන්නේ. නමුත් ඒක කරගන්න බැරි වෙනවා. ඒක මම හිතන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයේ 20 22 23 අපි ආර්ථික අර්බුද වෙනවනේ. එතකොට ඒකත් එක්ක තමයි මේක සලකලා බලන්නේ අපේ භාණ්ඩ හා සේවා එහෙට විවෘත කරනවා. එතකොට IT සේවා හෝමාරු කරගන්නවා. ඒ වගේ දේවල් කරගන්න තමයි ප්ලෑන් කරේ. නමුත් ඒකට දැඩිසේ විරුද්ධ වුණා SLMC එක GMO එක. මොකද මේ ඒගොල්ලෝ කියන ඉන්දියාවේ ලාභලේ ડોක්ටර්ස්ලා කියනවා අපේ ජොබ්ස් නැති කරනවා කියලා පොඩි තර්කයක් දානවා. ඒ වගේම IT පැත්ත කට්ටියත් කියනවා මේ අඩු මුදලට කම්කරුවෝ ගෙනල්ලා කම්කරුවෝ කියලා කියන IT ශාස්ත්‍රයේ කම්කරුවෝ කියලා එයාලා ඒ වෙලාවේ කියන්නේ. ගෙනල්ලා අපේ තියෙන ඩිමාන්ඩ් එක වැටෙනවා මේකෙන් කියලා පොඩි ප්‍රශ්න ටිකක් දානවා. ඉතින් ওই ටිකත් එක්ක කොහොම හරි ඉන්දියාවේ එහෙම මේ ශ්‍රමයේ අඩුවේ මං හිතන්නේ ඉන්දියා බංග්ලාදේශය වගේ රටවල් වල ඒක තියෙනවා නේ. yes අපි මේ මම දැන් ගොඩක් වෙලා කතා කළා මේ අපි ආයේ හැදෙමු විජේ පැත්තට. විජේ පැත්තට හැරෙමු. විජේගේ නම අපි තාම කිව්වේ නැහැ නේද? විජේගේ නම විජේගේ මේ සම්පූර්ණ නම නේ ජෝසප් විජේ චන්ද්‍රසේකර. තලපත් විජේ කිව්වට හරි නම ඒකනේ. තලපත් විජේ කියන්නේ ආදරයට මේ මිනිස්සු හදාගත්ත නමනේ දෙන්නේ. ඉතින් මේ විජේ සිනමාවට එනවා දේශපාලනයට එනවා. මොකක්ද කියන්නේ විජේක? ඇත්තටම මේ දැන් අපි දරුවොත් MGR බැලුවත් ජයලලිත බැලුවත් ඔයාලා වීඩියෝ එකක් තියලා නේද? විජේ මේ කචිලි රූපති ඉල්ලන එකයි මේ ලංකාව ගැන ප්‍රකාශ කරන එකයි මේ අදීවිදි වෙච්ච එකක් නෙමෙයි. ඊට අවුරුදු කලින් කරපු එකක් තියෙනවා. 4කට 2011 දී. ඒ කාලේ විජේ සෑහෙන පොඩි මං හිතන්නේ. ඔයාලා கண்டம் பூரண ஆயுசுன்னு சொல்ற மாதிரி வச்சு இந்த தொழிலை செஞ்சுக்கிட்டு இருக்காங்க. அவங்களை பொறுத்த வரைக்கும் அந்த கடல் தான் அவங்களுக்கு தெய்வம் மாதிரி. அப்படிப்பட்ட அந்த கடல் மாதாவையும் மீறி இலங்கை ராணுவம் பல வருஷமா நம்ம தமிழ் கூட வாழ்க்கையோடு உயிரோடு விளையாடிட்டு இருக்காங்க. இந்த விளையாட்டை
மத்திய அரசு மாநில அரசு வேடிக்கை பார்த்துக்கிட்டு இருக்கிற மாதிரி எனக்கு தோணுது. கேள்விப்பட்டது என்னன்னா, 1000க்கும் மேற்பட்ட நம்ம தமிழ் மீனவர்கள் தாக்கப்பட்டதாகவும் මේ කතාව කරනකොට මේ එතකොට ලංකාව තිබුණු සිවිල් යුද්ධේ මේ ශ්‍රී ලංකා හමුදාව ඉතිරිය පරාජය කරලා ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වෙලා. මේ කතාව කරනකොට ප්‍රභාකරන්ගේ අම්මා මේ නැති වෙලා තියෙනවා. ඒ තමයි මේ කතාවේ මුලින්ම ගියා කියනවා මේ ප්‍රභාකරන්ගේ අම්මා නැති වුණා කියලා තමයි මෙයා මේ කතාව දකුණු ඉන්දියාවේ මේ ඉන්න ඔය බේස් එකට. ඒකට මෙයා දේශපාලනට ඇවිල්ලා නැහැ. මේ ඉන්නේ යාගේ මේ රසික ෆෑන් බේස් එකට දේශපාලනට මෙයා නිල වශයෙන් එවෙන්න දුන්නාට මෙයාගේ නමින් දේශපාලනයක් වෙලා තියෙනවා. කියන්නේ දේශපාලන සංවිධානයක් විදිහට මෙයා ෆෑන් බේස් එකනේ. මෙයා ඇවිල්ලා ඔය මේ ජයලලිතාගේ අර ඒ පක්ෂයට උදව් කරලා තියෙනවා. අපේ දැන් අපි මේ ඉරාජ් වීරරත්න කරන්නේ. අපි ඒක කතා කරමු. ඔව් සෝරි. මේ ඉතින් එතකොට මෙහෙම කතා කරනකොට මේ 2009 තමයි මෙයාගේ දේශපාලනයේ මේ සම්පූර්ණ මෙව් එක ඉස්සෙල්ලා පටන් ගන්න හදන්නේ. මෙයා හදනවා මේ කතා කරන්නේ මේක තමයි මේ ෆෑන් බේස් එක මෙයාගේ. විජේ මක්කල් යක්කම VMI කියලා මෙයාගේ ෆෑන් බේස් එක පටන් ගන්නවා 2009 දී. කියන්නේ මෙයා මේක සම්පූර්ණයෙන්ම මුලදී දේශපාලනට එන්න බලාගෙන තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ 2011 දී මෙයාලා නිල වශයෙන් මේ ඔය ජයලලිතාගේ පක්ෂයේ AIADMK පක්ෂයට සහයෝගය දෙනවා කියලා යාලා සහ රැලි ආමන්ත්‍රණය කරනවා. නමුත් විජේ දේශපාලනට ඉන්නේ නැහැ. එයාට සහයෝගය දෙනවා කියලා මෙයාගේ ෆෑන් බේස් එක through මේ මෙයාලා ඉන්දියානු මිනිස්සුන්ට වහන විඩියක් දෙනවා අපි ඉන්නේ මෙයාලත් එක්ක කියන එක. ඒ කියන්නේ මෙයාලට ඡන්දෙ දෙන්න කියනවා මේ වැඩක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ දැන් කලින් කාපු හෝටලේ හොඳ නැහැ කියලා අපි දන්නවා. අලුත් හෝටලේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් කලින් එක හොඳ නැහැ කියලා නිකන් අර වහින් වරෝ කියන වගේ කතාවක් නේ. ඒ කතාව. මේ කතාවෙන් සෑහෙන ක්‍රිටිසයිස් කරනවා ලංකාව. ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ දීවීරයන්ගේ අයිතිවාසිකම් ගැන තමයි කතා කරන්නේ සහ මේ ලංකාවට එහෙම එනවා නම් මෙහෙමයි මම බලා ගන්න ඕකේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ලංකාව සිතීමෙන් අතු ගාලා දානවා කතාවක් කිව්වා කියලා සඳහන් වෙන්නේ මේ කතාව කියන එක. එතකොට මේ 2012 වෙනකොට ඔන්න එකපාරට මේ විජේගේ පෞද්ගලික ජීවිතයේ යම් දේවල් පුපුරා යන්න පටන් ගන්නවා. මම ඒක තව ටිකකින් කියන්න මොකද්ද 2012 දී විජේට උනේ කියලා. ඊට පස්සේ ඔන්න ටික කාලයක් යනකොට විජේ සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ එකපාරට 2021 දී අර සෑහෙන කාලයක් කියන්නේ මෙයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මෙයා එක වැඩ කරනවා. මම මේ කතා කරන්නේ මෙයාගේ පොලිටික්ස් පැත්ත. 2021 දී මෙයා එකපාරට ඔන්න එනවා මේ මම ඡන්ද ඉල්ලනවා. මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ යා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි හොඳ බිග් ටයිම් එක කියන්නේ. ටයිම් එකේ මේ මම ඡන්ද ඉල්ලනවා. එහෙම කියලා වෙලා මෙයාගේ ෆෑන් ක්ලබ් එක සවුත් ඉන්දියාවල දකුණු ඉන්දියාවේ මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා එකෙන් ආසන 169කින් 115ක් මෙයාලා දිනා ගන්නවා. මෙයාගේ පක්ෂ මේ පළවෙනි මෙයාලගේ මැතිවරණ. එන්න ඊට පස්සේ තමයි ඔය අපි කලින් බැලුවා වගේ කතා කරපු මේ එයාගේ පක්ෂ රැස්වීම එයාගේ රැලිය. එයා අලුතෙන් එයාගේ පක්ෂයක් හදා ගන්නවා. තමිලගේ වෙට්‍රි කසගම TVK කියලා පක්ෂයක් රතු පාටයි කහ පාටයි කලර්ස් අරගෙන එයාගේ පක්ෂය කුරහම් පාටයි කහ පාටයි 2024 දී මේ දැන් ඔන්න එයා ලෑස්ති වෙලා දිනවා එයාගේම පක්ෂයකින් ඡන්දෙ ඉදිරිපත් වෙන්න. එතකොට මම කලින් කිව්වනේ 2012 දී යාට අනපේක්ෂිත සිදුවීමක් වුණා. මෙයාට පින්නේ මේ මෙයා ගේන රොයල් රොයිස් වාහනයක්. මේක ඉන්කම් ටැක්ස් වලට ගෙවන්න නැතුව තමයි මේක ගෙවලා තියෙන්නේ. ලක්ෂරි ටැක්ස් ගෙවන්න නැතුව තමයි මෙයා මේක ගෙනලා තියෙන්නේ. එතකොට මේකෙදි මෙයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක ඉන්කම් ටැක්ස් ගෙවලා නැති හින්දා මෙයාට මේකට නඩුවක් ඕපන් වෙනවා. මේක පොඩි අර කළු පැල්ලමක් වෙනවා මෙයා හදාගෙන තිබු ප්‍රතිරූපේ. ඊට පස්සේ 2020 දී මේ විජේගේ ගෙදරට එනවා අමුත්තෝ ගොඩක් එනවා. එහෙම එන්න එපා ඉතින් නේද? එහෙම වැඩ කරන කෙනෙක් ගෙදරකට ඉතින් එහෙම එන්න නැත්තම්. නේද? මොකද මෙයාගේ යම් ටැක්ස් ප්‍රශ්න ඒ දේවල් එක මුදල් අක්‍රමිකතාව වෙනවා කියලා දැනගත්තට පස්සේ ඉන්කම් ටැක්ස් එකකින් එනවා විජේගේ ගෙදරට චෙන්නයි තිබ්බ ගෙදරට. ගෙදර එනකොට මේ ආදායම පෙන්නුව නැති දන්නේ නැහැ මාධ්‍ය වලින් වාර්තා කරලා තියෙනවා ආදායම පෙන්නුවේ නැති ඉන්දියානු රුපියල් කෝටි 77ක මුදලක් ඒ වෙනකොට ගෙදර තිබුණා කියලා සමහර මාධ්‍ය වලින් වාර්තා කරලා දෙනවා කිසිම දෙයක් හම්බුන්නේ නැහැ කියලා. නමුත් සමහර මාධ්‍ය වලින් වාර්තා කරලා දෙනවා
කෑෂ් වලින් තිබිලා තියෙනවා කියලා කෝටි 77ක් එයාගේ ගෙදර ඔය සිනමා ක්ෂේත්‍රයේ එක එක දේවල් වලින් හම්බ ගත්තයි කියලා කියනවා. yes එතකොට 2021 වෙනකොට විජේවර්ධන ඉන්දියානු කෝටි රුපියල් 420ක් මේ නිල වශයෙන් දීලා තියෙන දේවල්. එතකොට 2021 දී මෙයා 20 කියන චිත්‍රපටිය මෙයා කියනවා. ඒකෙන් එයාගේ ආදායම කෝටි 100ක් කියලා කියනවා. මේ එක දිගට එන මේ කියන මේ දේශපාලන එනවත් එක්කම. එතකොට 2022 දී වර්ෂු කියන චිත්‍රපටිය ඒක එයා කෝටි 120ත් 150ක් අතර ආදායමක් එයා ගත්තා කියලා කියනවා. ඊට අමතරව 2023 දී තව මෙයා මේ টপ පේඩ් ඇක්ටර් කෙනෙක් කියන්නේ මෙයාගේ පීක් ටයිම් එක ඒ සම්මානය යටතේ මෙයාට කෝටි 200ක මුදලක් ඒ කියන්නේ ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය මෙයාට හම්බෙලා තියෙනවා. දැන් මෙයා ගාව ලොකු කෝටි ගාණක මුදලක් තියෙනවා තමන්ගේ පෞද්ගලික ධනෙ විදිහට. ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න ඕනෙත් නෑ. මැරෙනකම ජීවත් වෙන්න සල්ලි දැන් ඔන්න විජේ ගාව තියෙනවා. ඒ නිසා එයා දේශපාලන දෙන්න කියලා තමයි හිතන්නේ නේද කට්ටිය. ඉන්නේ කියන්නේ දැන් ඉතින් එයාට හම්බ කරලා ඇති. දැන් මේ සල්ලි මේ ඉන්න දකුණු ඉන්දියාවේ ඉන්න මිනිස්සු අතර බෙදලා දීලා මද මහලු වයසේ බැරිය ගායනා පිරිසේ කියලා මම ඉතින් ඉතින් බෝවේ ඉන්නවා සන්තෝෂින් ඉන්නවනම් මගේ මිනිස්සු සන්තෝෂින් ඉන්නවනේ මේ මිනිස්සුන් මේ සල්ලි ටික බෙදලා දීලා වෙලා කච්චිතු දුපත් කොහමද ඉන්දියාවට අරගෙන දීවර වෙනුවෙන් එහෙම කියලා තමයි අපි හිතන්නේ කට්ටිය හිතන්නේ අපි නෙමෙයි මේ ඉන්දියාවේ ජනදායකයෝ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ජනදායකයෝ හිතන්නේ මොකද දැන් ඕක මේ තමිල්නාඩු විතර නෙමෙයි ලංකාවටත් මෙයා මේ කරන කතා යම් තාක් දුරකට ලංකාවේ අනාගතය ලංකාවේ දේශපාලන තීන්දුව తీරන වගේ දේවල් වලට බලපාන්න ඉඩ තියෙනවා. මොකද මේ මෙච්චර ඇග්‍රෙසිව්ලි කෙනෙක් කතා කරදී කියන තාම මෙයා දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ මහමැති වෙලත් නැතුව කොහොමද මෙච්චර බරපතල ප්‍රකාශ කරන්නේ කියලා ප්‍රශ්නක් තියෙනවද නේද? කියනවා අපි මේ ඉන්දියාවේ ටැක්ස් එකක් තියෙනවා එන්ටර්ටේන්මන්ට් ටැක්ස් කියලා ඒක මේ ලංකාවේ තියෙනවා. ඒක කියන්නේ යාලගේ එන්ටර්ටේන්මන්ට් කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ උනොත් අපි හිතමු එතකොට යාලා ඒ ගන්න ආදායමෙන් 12.6ක් ආදියට බදු විදියට ගෙවනවා. ඒකට මෙයා මේ බදු පැහැර හැරලා තියෙනවා කියලා තමයි මාධ්‍යවල වාර්තා වෙන්නේ. ඒකට එහෙම පැහැර හැරපු මුදල් මෙයා ගාව තියෙනවා. පොඩි ටිප් එකක් පොඩි මේකක් දකුණු ඉන්දියාවේ දැන් ඡන්දයට දෙන්න බලාගෙන ඉන්නවනේ විජේට ඡන්දෙ දෙන්න. සමහර විට මේ ඕවගේ දේවල් ලංකාවෙත් වුණා. ලංකාවෙට ලොකු ව්‍යාපාරිකයෝ හිටියා ධම්මික පෙරේරා දිලිත් ජයවීර වගේ මේ අංගාව තියෙනවා ලොකු ධනයක්. ඒකට මේක ටැක්ස් වලින් එක එක දේවල් රැක ගන්න දේශපාලනයට කියන්නේ හිත දේශපාලනයට ආවා කියලා. නමුත් ගොඩක් ඒ දවස්වල කතා වුණා මෙයාලා මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ තියෙන ව්‍යාපාර සහ මේ දේවල් රැක ගන්න කියලා. අපි පොඩි ඉඟියක් දෙනවා. විජේ සමහර විට එහෙම වෙන්න පුළුවන් කියලා. නෑ ඒ කියන්නේ මෙහෙමයි. විජේ එහෙම ඇති. නමුත් අපි මං හිතන්නේ ලංකාවේ ඇත්තටම මේ අපේ එහෙම මං හිතන්නේ ඇත්තටම මේ මොකද එහෙම දේවල් තියෙනවා දැන් සෝෂල් මීඩියා දිනුනොයි ටට්ටක් ගාලා ටික වෙනවා. අපි ඒ ගැන වැඩි අපි ඉන්දියාව ගැන කතා කරමු. ලංකාව ගැන වෙනම අපි ඡන්දයක් ලං වෙලා වෙනම ෆුල් එපිසෝඩ් එකක් දාමු නේද? ඕනේ මම කිව්වේ ධම්මික පෙරේරා සෝරි සමාන දිලිත් ජයවීර ධම්මික පෙරේරා ලංකාවේ දෙන්න නෙමෙයි. ලංකාවේ නෙමෙයි වෙන රටක වුණ දෙයක් මම මේ කිව්වේ. මේ සමාවෙන්න ලංකාව කියලා කතා කරලා මේ වෙන රටක වෙච්ච දෙයක් එහෙම වුණා වගේ ඉන්දියාවෙත් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ මොනවද තව විජය ගැන කියන්න තියෙනවද? විජය ගැන කියන්න දෙයක් නැහැ. නමුත් මේ විජය ගැන මේ ওই වීඩියෝ එකත් එක්ක අපේ ලංකාවේ සර් කෙනෙක් කතා කරන ටිකක් බයි. ඉතින් කියන්න තියෙන යා කියනවනේ විජය බැරි වෙලා හරි ඉන්දියාවේ අගමැති වුණොත් එහෙම ඔය යන රැල්ල නිකන් හොදගෙන ගිහලා අගමැති වෙන්නත් පුළුවන් කියලා. ඒකට පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද මේ වෙන තෙක් ඉන්දියාවේ තමිල්නාඩුවෙන් කිසිම අගමැති කෙනෙක් බිහි වෙලා නැහැ. හරිද? ඒ ළඟට හරි ගියේ කුමාරස්වාමී කුමාරාජ් කියන කෙනා විතරයි. එයා අගමැති වුණේ නැහැ. හැබැයි එයා අගමැති වුණා වගේ තමයි. මොකද එයා 64 දී ජවහර්ලාල් නේරු මේ මරුණට පස්සේ එයා තමයි ලාල් බහදූර් ශාස්ත්‍රිය අගමැති කරවන්නේ එයාගේ මූලිකත්වයෙන්. ශාස්ත්‍රී මරුණට පස්සේ ඉන්දිරා ගාන්ධිව අගමැති කරවන්නෙත් මේ කුමාරාජ්ම තමයි. එතකොට එයා අගමැති කෙනෙක් වුණේ නැති වුණාට ඒ හැම දෙයක්ම එයා ප්ලෑන් කරලා එයා අගමැති වුණා වගේ තමයි. එයා අගමැතිකම ප්‍රතික්ෂේප කරන්න එකම හේතුව තමයි එයාට හින්දි සහ ඉංග්‍රීසි බෑ කියලා කියනවා. මේ පොයින්ට් එක කියලා තමයි අගමැතිකම ගන්නේ නැතුව ඉන්නේ. ඒ වගේම ඊට පස්සේ MGR ජයලලිතා කරුණානිධි වටත් බැරි වුණා ඉන්දියාව අගමැතිකම ගන්න. ඒකට හේතුව තමයි ඉන්දියාවේ සමස්ත ජනගහනය කෝටි 148.4ක් ඉන්නවා. ආසන්න වශයෙන්. එතකොට තමිල්නාඩු ජනගහනයේ ඉන්නේ කෝටි 7.7යි. එතකොට අපි බැලුවොත් එහෙම ප්‍රතිශතයක් විතර බැලුවොත් එහෙම ඉන්දියාවේ මුළු ජනගහනය 105.4යි 6යි. ඉතින් 105.4යි 6ම ඡන්දෙ දුන්නත් ඉන්දියාවේ
ලොක් සභාවල සියලු ආසන සෝ බහුතරය යාලට ගන්න අමාරුයි සහ ඉන්දියාවේ 7 වෙනියට වැඩිම ජනගහනයක් ඉන්න ප්‍රාන්තය තමයි මේ තමිල්නාඩුව කියලා කියන්නේ. එතකොට අඩුම ජනගහන වර්ධන වේගය තියෙන ප්‍රාන්තයත් තමිල්නාඩුව 0.3යි. හැබැයි මේගොල්ලන්ගේ ජනගහනය ප්‍රාන්තයක විතර අඩු වුණාට තායිලන්ත වල ජනගහනය සමානයි. ඉතින් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආසන 543ක් තියෙනවා. එතකොට මේ 543න් තමිල්නාඩුවට අයිති ආසන 39යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් බැලුවොත් එම ලෝක් සභා ආසන වලින් 7.1%යි තමිල්නාඩුවට අයිති තියෙන. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. කොහොම නෙමෙයි කොහොම රැලි ආවත් විජය කියන කෙනාට ඉන්දියාවේ අගමැතිකම තමිල්නාඩුවේ මහ ඇමති වුණත් ඉන්දියාවේ අගමැතිකම ගන්නත් බැහැ. අපි විජයට මේක දෙන විජයට සුබපතනවා. විජයට සුබපතනවා. නමුත් විජය අගමැති වෙයි ඉන්දියාව කියලා අපි බය වෙන්න හේතුවක් නැහැ. විජයට පුළුවන් නම් ඔය දකුණු ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ මිනිස්සුන්ට টয়ලට් ටිකක් හදලා දෙන්න. කිලෝමීටර් 5න් 5ටවත් නේද? টয়ලට් ටිකක් හදලා දෙන්න සහ ඔය ධනුෂ්කොඩි වගේ හොඳ ටවුන්ස් තියෙනවා එයාලගේ. ඒ දේවල් දිනු කරලා ගන්න මේ ලංකාවට අයිති තමිල්නාඩුව මේ ලංකාවට අයිති කච්චිතිව් වගේ දූපත් වලට ෆයිට් කරන කාලේ වගේ අපරාධේ මේක අපිට තමිල් වලින් කියන්න තේරෙන්නේ නැති හින්දා සිංහලෙන්ම කියන්නේ නේද? ඔව්. මේ ඇත්තටම පුළුවන් නම් තමිල්නාඩුවේ මිනිස්සුන්ට කිලෝමීටර් 5න් 5ටවත් টয়ලට් ටිකක් හදලා දෙන්න. ඊට අමතරව ඔය ඒගොල්ලන්ගේ ඇත්තටම අතහැරලා දාපු ටවුන් තියෙනවා ඔය ධනුෂ්කොඩියම කොණාඩුව කියලා අතහැරලා දාලා තියෙන්නේ. හොඳ මේ ටූරිසම් ඒරියාස් ඒවා දිනු කරලා ගන්න. ඒවා දිනු කරලා බලලා පස්සේ මඩුවත් එහෙම නේද? දැනුත් කොහොමද මම හිතන්නේ මේ ඉන්දියාවේ මිනිස්සු ඔය ළඟදී තිබ්බාර මේ පොකට් මීටින් එකේදී වෙච්ච සිදුවීමත් එක්ක මම හිතන්නේ 41 දිනක මේ මිය ගියා ඒකෙදී. ඇරිලා පොඩි දා. පොඩි ඒකෙදී කියලා තියෙනවා විජය ලක්ෂ 20 ගාන දෙනවා කියලා මේ හැම පවුලකටම. නමුත් අද වෙනකම් මේ ලක්ෂ 20ක්වත් කිසිම දෙයක් හම්බෙලා නැහැ. මේ පවුල් හම්බෙන්න ඇවිල්ලත් නැහැ. දැන් ටික ටික මම හිතන්නේ ඉන්දියාවේ මිනිස්සු තේරුම් අරගෙන ඉන්නවා විජය කියන්නේ කවුද කියලා. එහෙම මොන දේ කළත් වෙනස් කරන්න බැරි මිනිස්සු කොටාසිකුත් ඉන්නවා. ඒක ඕන රටක කියනවා. නමුත් මම කියන්නේ මේ තියෙන ගතානුගතික දේවල් වලින් අයින් වෙලා ප්‍රාථමික වෙන්න එපා. ප්‍රාථමික වෙන්න එපා. හැමදේම මේ බුද්ධියෙන් තීරණය කරලා බලන්න. මේ සිනමා නළුවෝ මේ සිනමා ශාස්ත්‍රයේ ඉන්න දේ වෙනස්. නමුත් මේ අපි ආවම මේ පොළවේ පය ගහලා ඉන්න තැනට ආවම එයාලා කියන කතාවල කොච්චර වටිනාකමක් තියෙනවද සහ මේ කොච්චර ප්‍රායෝගිකද කියන දේ ඔළුවට දාගෙන මම කියන්නේ මේ අපේ මිනිස්සුන්ට කියන දේ හැමෝම කියන දේ හරියට ඒක මේ විචක්ෂණශීලීව බලන්නේ නැතුව ඔළුවට දාගන්න යන්න එපා කිසිම දෙයක්. මොකද මේ ගොඩක් දේශපාලඥයෝ අර කතාවක් තියෙන බොහෝ කෙට්ටු දේශපාලඥයෝ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ ගත්ත අතර පසුවුන් මහත්වය කියලා. ඒතර ඇත්තම දේශපාලඥයෝ වුණාට පස්සේ ඒ මනුස්සයා නළුවෙක් වෙනවා ඔටෝමැටිකලි. නළුවම දේශපාලනයට ආවම කොච්චර හානි කරද කියලා විජය දේශපාලනයට ඇවිල්ලා තියෙන ඉතින් අපිට බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට කොච්චර දේවල් රංගපායිද කියලා. එහෙනම් අපි මේ එපිසෝඩ් එකෙන් නවතිනවා. අපි ආයෙ හම්බෙමු. ඔයාලා මොන හරි අදහස් තියෙනවා අපිට කමෙන්ට්ස් කරන්න. එහෙනම් රවි විජේ දුලාජ් රවි ඒ ලොක් සහන්සක අපි ඊළඟ වීඩියෝ එකේ සුපිරි ටොපික් එකක් එක්ක ඔයාලා හම්බෙන්නේ. ජයවා. අපි හල්කන්ස්